හරි එහෙනම් සුබ දවසක් හැමෝටම අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඊමාස්ටර් අපිත් එක්ක ෆ්‍රී සෙෂන් එකට. මේකෙදි අද අපි ගොඩක් වටිනා ඒ වගේම ඔයාලට ගොඩක් ස්පෙෂල් මාතෘකාවක් කතා කරන්න අපි හිතුවා. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකෙත් පේනවා ඇති. ඔයාලා දැනටමත් දන්නවා අපි අද කතා කරන්නේ කොහොමද අපි ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් විදියට chart analysis කරගන්නේ කියලා. නැත්නම් how to analyze charts like a pro. හරි එහෙනම් අපි වැඩි වෙලා යන්නේ නැතුව අපි පටන් ගමු සෙෂන් එක. මාව හරියට ක්ලියර් ඇහෙනවා නම් පොඩි මැසේජ් එකක් දාන්න ක්ලියර් ඇහෙනවා කියලා. මට ඔඩියෝ එක චෙක් කරගන්න ඕනේ. රයිට් ඇහෙනවනේ. හරි. රයිට් එහෙනම් අපි සෙෂන් එක පටන් ගමු තවත් වෙලා ගන්න නැතුව. හරි. එතකොට අපි ක්‍රිප්ටෝ ට්‍රේඩින් නැත්නම් අපි ට්‍රේඩින් කරනකොට අපි හැමෝම දන්නවා සාමාන්‍යයෙන් නිකන් අපිට හිතන විදිහට අපිට ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න බෑ. ඒක යම් කිසි ආකාරයක ස්ට්‍රැටජි එකකට නැත්නම් තාක්ෂණික දේවල් අපි පාවිච්චි කරලා අපි chart analysis එකක් කරනවා. නැත්නම් සමහර කට්ටිය ඉන්නවා අපි නිවුස් වල ට්‍රේඩ් කරන ඇත් ඉන්නවා ෆන්ඩමෙන්ටල් පැත්තේ. හැබැයි ෆන්ඩමෙන්ටල් වලට වඩා chart එකක් ඇනලයිස් කරලා ට්‍රේඩ් එකකට එන්න වෙද්දී එතනදී අපිට ලොකු වාසියක් තියෙනවා. ඒ වගේම මාකට් එකේ කලින් තිබ්බ හැසිරීම අපි චෙක් කරලා බලලා තමයි ඉස්සරහට අපි එන්ට්‍රි එකට යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට දැනුම අඩුකම හින්දා chart analysis වලට තියෙන ගොඩක් අය ට්‍රේඩ් වරද්ද ගන්නවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙනවා පොඩිම තැන ඉඳලා නැත්නම් අපි කියනවා බේසික්ම තැන ඉඳලා chart analysis එකක් හරියට කරගන්නේ කොහොමද? එතකොට ඒ ටික හරියට කරගෙනවා ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් ගන්න කොහොමද? ඒක මැනේජ් කරන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි අපි අද ලෑස්තිලා ඉන්නේ. ඉතින් මුලින්ම අපි බලමු කොහොමද chart එකක් ඇනලයිස් කරන්නේ ප්‍රෝ කෙනෙක් විදියට. නැත්නම් කවුද මේ ප්‍රෝ කෙනෙක් කියලා කියන්නේ? අපි දන්නවා සාමාන්‍යයෙන් ඕන කෙනෙක් සාමාන්‍යයෙන් යම්කිසි දෙයකට දෙයක් එක දිගට කරලා එයා ඒක අපි කට වචනෙන් කියන්නේ හොඳට කාලා ඉන්නවා කියන. අන්න ඒ වගේ හොඳම ලෙවල් එකකට එයා ඒ ගැන ඉගෙනගෙන ඊට පස්සේ ඒක Tamanට තනි තීරණ වලින් ට්‍රේඩ් ගන්න ඊටමත් හොඳ ඩිසිෂන් පාවර් එකක් තියෙන කෙනෙකුට තමයි අපි ට්‍රේඩින් වලදී ප්‍රෝ කෙනෙක් කියලා කියන්නේ. ඒතකොට ඔයාලත් ගොඩක් කට්ටිය කැමති ඇති ප්‍රෝ කෙනෙක් විදියට ට්‍රේඩ් කරන්න. හැබැයි මෙතන ඉන්න ගොඩක් අය මම හිතන්නේ බිගිනර්ස් ලා නැත්නම් ඉන්ටර්මීඩියට් ලෙවල් වල ඉන්නේ ගොඩක් දේවල් දන්නවා. හැබැයි චෙක් කරගෙන යද්දි වෙන අතපසුවීම් එක්ක ට්‍රේඩ් ලොස් වෙනවා ඇති ඒ වගේ දේවල් වෙනවා ඇති. හැබැයි අද අපි කතා කරන දේවල් එක්ක ඔයාලට පුළුවන්කම ලැබෙයි ඉස්සරහට මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. නැතුව මේ අද ඉගෙනගෙන හෙට ප්‍රෝ කෙනෙක් වෙන්න බෑ. හැබැයි මේ කියන ස්ටෙප්ස් ටික ඔයාලා හරියට ස්ටඩි කරලා හරියට කරගෙන ගියොත් ඔයාලට පුළුවන් කෙටි කාලයක් ඇතුළත කියන අවම තරමේ ප්‍රෝ කියන ලෙවල් එක මට්ටමටවත් ඇවිල්ලා ඔයාට ඔයාගේ ට්‍රේඩින් ටික කරගෙන යන්න හැකියාවක් හම්බෙයි. ඉතින් අපි පොඩි මෙතන ඉඳලා අද සෙෂන් එක හදලා තියෙන්නේ මොන වගේද අපි කරන්න ඕන දේවල් වගේ ඒ කියන්නේ කොටස් කිහිපයකට අපි කරලා තියෙනවා. ඊට පස්සේ අන්තිමේට අපි කතා කරමු ලයිව් ට්‍රේඩින් සෙෂන් එකක් එක්ක කොහොමද ඒක අපි ප්‍රැක්ටිකලි පාවිච්චි කරන්න කියලා. එතකොට කොහොමද ඇත්තටම මේ ප්‍රෝ කියන ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරන්නේ chart analysis කරලා? සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔයාලා අපි ට්‍රේඩ් කරන්න ගියොත් එහෙම බිගිනර්ස්ලා විදියට ගොඩක් වෙලාවට කරන්නේ chart එක බලනවා මාකට් එකේ දැන් මේ උඩට යන ගමන් තියෙන්නේ වගේ තීරණ අරගෙන අපි එහෙනම් බයි කරනවා කියලා දැන් බයි කරනවා. මොන මාකට් එක කඩාවැටෙද්දි මාකට් එක කඩාවැටෙද්දී අපි සේව් කරනවා. හරි. ඒ දේ හරි. ඒ කියන්නේ අපි කරන්නේ මාකට් එකේ තියෙන කරන්ට් සිටුේෂන් එකත් එක්ක තමයි අපි ට්‍රේඩ් කරන්නේ. නැත්නම් අපි කියනවා මාකට් එකේ ස්ට්‍රක්චර් එකට අනුව ඒ යන ට්‍රෙන්ඩ් එක පැත්තට අපි ට්‍රේඩ්ස් තමයි අපි ගන්න ඕන. හැබැයි අපි ට්‍රේඩ් ගන්න ඕනේ වෙලාවක් කියන. හරියටම කිව්වොත් එහෙම දැන් මාකට් එකක් ඩවුන් වෙන අතරතුර අපි ඩවුන් එකකට අපි සෙල් එකක් දානවා කියලා. අපි ට්‍රේඩ් එකේ සෙල් එක දාලා තියෙන හරිම තැනින්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි. සමහරවිට ගොඩක් වෙලා සෙල් වෙලා තියෙන. අපි සෙල් එකක් දැම්මම පස්සේ මාකට් එක රිවර්ස් වෙනවා. ආයෙ අප් වෙන්නේ නැත්නම් බුලිෂ් විදියට මාකට් එක රිටර්න් වෙන්න පුළුවන්. හරි. ඒක හින්දා අපි ගොඩක් වෙලාවට
හරිම වෙලාවෙදි ට්‍රේඩ් එකක් ගන්න ඕනේ. ඒකට ප්‍රෝස්ලා කරන්නේ ප්‍රෝ කියන ලෙවල් එකේ ගොඩක් වෙලාවට කරන්නේ බේසික්ම විදියට මාකට් එක මුලින්ම ඇනලයිස් කරනවා. නැත්නම් chart එක ඇනලයිස් කරනවා. ඇනලයිස් කරලා හරිම වෙලාවෙදි විතරයි එයාලා මාකට් එකේ ට්‍රේඩ් එකක් ගන්න. මේකට එයාලා ගොඩක් වෙලාවට ප්‍රයිස් ඇක්ෂන් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒ කියන්නේ එයාලා ස්මාර්ට් විදියට එන්ට්‍රි එක තියෙන හරිම වෙලාවෙදි එයාලා එන්ට්‍රි එකට එන්ටර් වෙනවා. ඒ වගේම ප්‍රධාන වෙදී අපි කලින් සෙෂන් එකට සම්බන්ධ වුණා නම් ඔයාලත් එක්ක අපි කතා කරද්දී මම මතක් කරා රිස්ක් කන්ට්‍රෝල්. මෙන්න මේ රිස්ක් කන්ට්‍රෝල් එකත් එක්ක හරියටම කරගෙන ට්‍රේඩ් එකට එන්ටර් වුණොත් අන්න ඔයාලටත් පුළුවන් ප්‍රෝ කියන ලෙවල් එකේ ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් කරන විදියටම ඉස්සරහට ට්‍රේඩින් කරගෙන යන්න. ඉතින් අද අපි ප්‍රයිස් ඇක්ෂන් එකේදී කොහොමද අපි ඒව අයිඩෙන්ටිෆයි කරන්නේ? එතකොට අපි එන්ට්‍රි එකක් ගන්නෙ කොහොමද? ඒ වගේම ඒකේ රිස්ක් එක කන්ට්‍රෝල් කරන්නේ කොහොමද කියන දේවල් අද අපි කතා කරනවා මේ ෆ්‍රී සෙෂන් එකේදී. ඉතින් හැමෝම අන්තිම වෙනකම් රැඳිලා ඉන්න. මේක වැඩි වෙලාවක් කියන්නේ සාමාන්‍ය පැයක් වගේ ඇතුළත සෙෂන් එක ඉවර වෙනවා. හරි. අපි එහෙනම් මුලින්ම බලමු මොකද්ද මේ මාකට් ස්ට්‍රක්චර් එක කියන්නේ. සමහරවිට මම පොඩ්ඩක් ඒ කියන්නේ අසනීපතක් තියෙන්නේ කැසක් වගේ ගණන් ගන්න එපා. thank you. හරි. එතකොට මාකට් ස්ට්‍රක්චර් එකක් කියලා කියන්නේ ඔයාලා කලින් අහලා ඇති මාකට් ට්‍රෙන්ඩ් එක ගැන. ඒ කියන්නේ බුලිෂ් ට්‍රෙන්ඩ් එක නැත්නම් අප් ට්‍රෙන්ඩ් එක නැත්නම් බෙයාර් ට්‍රෙන්ඩ් නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ්. ඒ වගේ ට්‍රෙන්ඩ් වර්ග තියෙනවා. හරි. එතකොට මේ මාකට් ස්ට්‍රක්චර් කියන එක අපි ප්‍රෝ කෙනෙක් විදිහට ට්‍රේඩ් කරනවා නම් මුලින්ම මේ මාකට් ස්ට්‍රක්චර් එක අඳුරගෙන ඉන්න ඕනේ. කරන්ට් සිටුේෂන් එකේදී මාකට් එක යන්නේ අප් ට්‍රෙන්ඩ් එකකද නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකකද එහෙමත් නැත්නම් සයිඩ් වේස්. හරි. මේ සයිඩ් වේස් කියලා කියන්නේ මාකට් එකේ ලොකු මූවමන්ට් එකක් නෑ. ඒක රේන්ජ් එකක් ඇතුලේ මාකට් එකේ ප්‍රයිසස් ඉහළ පහළ යන එකට තමයි අපි සයිඩ් වේස් කියලා කියන්නේ. නැත්නම් රේන්ජ් කියලා තමයි කියනවා. එතකොට මේ අවස්ථා තුනෙන් මොන අවස්ථාවේදී මාකට් එක තියෙන්නේ කියලා අපි මුලින්ම අඳුරගෙන ඉන්න ඕනේ මාකට් එකේ අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න කලින්. හරි. එතකොට ඔයාලා හැමෝම දන්නව ඇති අපි අප් ට්‍රෙන්ඩ් එකකදී ගොඩක් වෙලාවට කරන්නේ බයි කරන. නැත්නම් ලොන්ග් ට්‍රේඩ් දාන එක තමයි කරන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එකකදී අපි කරන්නේ සෙල් කරන. නැත්නම් ෂෝට් කරන. හැබැයි සයිඩ් වේස් කියන ස්ට්‍රක්චර් එකක් නම් තියෙන්නේ මාකට් එකේ මම නම් කරන්නේ ගොඩක් වෙලාවට මාකට් එකේ ටිකක් ඈත් වෙලා ඉන්න. මොකද සයිඩ් වේස් වලදී මාකට් එකේ මැනිපුලේෂන් එකක් එක්ක මාකට් එකේ ඉස්සරහා ගමන තීරණය කරද්දී අපිට හිතා ගන්න ටිකක් අමාරුයි මාකට් එක මොන ට්‍රෙන්ඩ් එකකට චේන්ජ් වෙයිද කියලා. සමහරට ඒක ෆන්ඩමෙන්ටල් පැත්තේ නිවුස් එකකින් වෙන්න පුළුවන්. නැත්තම් මාකට් එකේ බයර්ස්ලා පවර්ෆුල් වෙලා බයි කරන්න පුළුවන්. නැත්තම් සෙලර්ස්ලා පවර්ෆුල් වෙලා සෙල් කරන්නත් පුළුවන්. ඒතකොට ඒ වගේ අවස්ථාවල මාකට් එකේ ටිකක් ඈත් වෙලා ඉන්න එක හොඳයි. හැබැයි අපිට පුළුවන් ලොකු මාකට් රේන්ජ් එක නැත්තම් ලොකු ප්‍රයිස් රේන්ජ් එක නම් මාකට් එක සයිඩ් වේස් යන්නේ අපිට පුළුවන් ඒ මාකට් එකේ තියෙන ඉහළම තැන පහළම තැන හරියට අඳුරගෙන ඒ අතරතුර අපිට පොඩි ට්‍රේඩ් ගන්න. අපි ඒවට කියනවා ස්කැල්පින් කියලා නැත්නම් ඩේ ට්‍රේඩින් වලටත් අපිට එන්ටර් වෙන්න පුළුවන්. අපි කියන්නේ කෙටි කාලයක් තුල ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක අපි අරගෙන මාකට් එකෙන් අයින් වෙන එක. එතකොට අපි හිතමු මාකට් එකේ අපි දැන් මාකට් එකේ මොකක්ද යන්නේ ස්ට්‍රක්චර් එක කියලා අපි මුලින්ම අඳුර ගන්න ඕනේ කියලා කිව්වනේ. එතකොට හැම වෙලේම ඔයාලා මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක ෆයිට් කරන්න යන්න හොඳ නැහැ. හරි. හැම වෙලේම මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක තමයි අපිට අපේ ආයුධය කරගන්න. කොයි වෙලාවක අපි ඒකත් එක්ක ෆයිට් කරන්න යන්න හොඳ නැහැ. ඒකෙන් මම අදහස් කරන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් වෙලාවට හැම වෙලේම ලෝන් ට්‍රේඩ් විතරක් හොයන්න. කිසිම වෙලාවකට ඔයා ෂෝට් කරන්න හිතන්නවත් එපා. මොකද අප් ට්‍රෙන්ඩ් එකක් යද්දී මාකට් එකේ පොඩි ඩවුන් වෙන්න පුළුවන්. හැබැයි ඒක රිවර්සල් එකක් වෙලා ඒ කියන්නේ යන ට්‍රෙන්ඩ් එකත් එක්කම මාකට් එක පුෂ් වෙන එක අපි නතර කරන්න බෑ. ඒකින්ද අප් ට්‍රෙන්ඩ් එකදී හැම වෙලේම ලොන්ග් නැත්නම් බයි පොසිෂන් විතරක් try කරන්න. ඊට අමතරව ඩවුන් ට්‍රෙන්ඩ් එකදී ඔයාලා ෂෝට් නැත්නම් සෙල් පොසිෂන් විතරක් try කරන්න ඕනේ. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ රේන්ජ් එක නැත්නම් සයිඩ් වේස් වලක් තියෙන්නේ මම නම් කියන ගොඩක් වෙලාවට ඉන්ක්‍රීස් වලට යන්න එපා. හැබැයි අර මම කලින් කිව්වා වගේ ඉන්ක්‍රීස් වලට යනවනම් අර වගේ ලොකු රේන්ජ් එකක් ඇතුළේ නම් මාකට් එක සයිඩ් වේස් විදිහට මූව් වෙන්නේ ඒ වගේ වෙලාවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ට්‍රේඩ් එකකට එන්ටර් වෙලා හැබැයි ගොඩක් වෙලා අල්ලන් ඉන්න හොඳ නැහැ. අර යන මාකට් එකේ යන අපි ගත්තොත් ඒ සයිඩ් වේස් වල තියෙන රේන්ජ් එක ඇතුළේදී ට්‍රේඩ් එකකින් එක්සිට් වෙන්න ඕනේ නැත්තම් ගොඩක් රිස්ක් එක වැඩි.
හරි. එතකොට මේ දේ හොඳට මතක තියාගන්න ඕනම ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් අපි හිතනවා මේක අප් ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක සයිඩ් වේස් කියම මේක සිම්පල් නේ අපිට ඕන දෙයක් මේක හොයන්න පුළුවන් යන විදිහට මේක බලලා තීරණයක් ගන්න කියලා තියෙන්නේ කියලා. හැබැයි ඔයාලා හොඳට දැනගන්න ප්‍රෝ ට්‍රේඩර්ස්ලා වුණත් එයාලගේ ඕනම එන්ට්‍රි එක බේසික්ම පාර්ට් එක නැත්තම් එයා ෆවුන්ඩේෂන් එක විදියට ට්‍රේඩ් එකේ එන්ට්‍රි ගන්න කලින් එයා චෙක් කරන්නේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා. ට්‍රෙන්ඩ් එක බලන්න ගොඩක් විදි තියෙනවා. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. මොකද අපි කෝස් එකෙත් මේ දේවල් කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි e-master ක්‍රිප්ටෝ කෝස් එක ඉස්සරහට يعني බැච් එක කල්පින් ගන්න බලාපොරොත්තු වෙන ඒ පිළිබඳව අපි ඉස්සරහට දැනුම් දෙන්නම් තව විනාඩි කිහිපයකින් වගේ නැත්නම් මේ සෙෂන් එක ඉවර කරලා එතකොට ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ දේවල් හරියටම ඉගෙනගෙන A to Z හැමදේම ඉගෙනගෙන ඔයාලට ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් කියන ලෙවල් එකට එනකම් ගිහිල්ලා හොඳට ප්‍රොෆිට් කරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. right. හරි. එතකොට මම මතක් කරා වගේ අප් ට්‍රෙන්ඩ්, ඩවුන් ට්‍රෙන්ඩ්, සයිඩ් වේස් මේ කියන ඔප්ෂන්ස් තුනෙන් ඔයාලා ට්‍රේඩ් එන්ට්‍රි ගද්දි කවදාවත් සයිඩ් වේස් වලට ලොකු නැඹුරුවක් දෙන්න එපා. හැබැයි අප් ට්‍රෙන්ඩ්, ඩවුන් ට්‍රෙන්ඩ් වලදී ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න try කරන්න. ඒකත් අර මම කිව්වා වගේ හරිම වෙලාවල මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්. මෙතන මේ තියෙන දකුණු පැත්තේ තියෙන ඉමේජ් එක ඔයාලට පේනවද කියලා මම හිතනවා. ඔයාලා බලන්න මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් කියන ලෙවල් එකේදී මාකට් එක අප් වෙනවා ආයෙ පොඩ්ඩක් ඩවුන්. ආයෙ මාකට් එකේ තියෙන අප් ට්‍රෙන්ඩ් එකේම යනවා ආයෙ පොඩි රිවර්සල් එකක් එනවා. හරි. ඔන්න ඔහොම තමයි මාකට් එක පුෂ් වෙලා තියෙන්නේ. එන්ට්‍රීස් ගත්තී අප් ට්‍රෙන්ඩ් එක කියලා කවදාවත් මෙන්න මේ HH නැත්නම් අපි කියනවා මේවට higher highs කියලා. මේ higher highs වලදී කවදාවත් long trades වලට එන්ට්‍රීස් ගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. කවදාවත් මේ දේවල් කරන්න යන්න එපා. හැම වෙලේම try කරන්න මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යනවා නම් පොඩි මූවමන්ට් එකක් එයි. ඒ කියන්නේ පොඩි වෙලාවකදී හරි මාකට් එක පොඩි ඩ්‍රොප් වීමක් එන්න පුළුවන්. ඒක සමාර්ට ෆිබොනාචි ලෙවල් වලින් අපි කියන සමාර්ට ෆිබොනාචි කියන කලත් ඇති අපි කියනවා සාමාන්‍ය රිවර්සල් එකක් ඇවිල්ලා මාකට් එක රීට්‍රේස් වෙලා තමයි ආපාරක් මාකට් එකේ ට්‍රෙන්ඩ් වෙන පැත්තට මාකට් එක මූව් වෙන්නේ. ඒකට අන්නේ රීට්‍රේස්මන්ට් එකේ ඉන්නකම් ඉඳලා මෙන්න මේ higher lows වගේ තමයි එන්ට්‍රීස් ගන්න හොඳම වෙලාව තියෙන්නේ. හරි. මොකද ඒකට හේතුව අපි මේ වගේ ලෙවල් එකකදී අපි එන්ට්‍රි එකක් ගත්තොත් එහෙම අපිට පොඩි අවාසියක් තියෙනවා. මාකට් එක මෙතනින් පොඩි රීට්‍රේස්මන්ට් එකක් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ රීට්‍රේස්මන්ට් එක 100ට කොච්චර ප්‍රමාණයකින් මාකට් එක ඩවුන් වේද කියන එක අපිට තීරණය කරන්න බෑ. සමහරවිට අප් ට්‍රෙන්ඩ් එකේදී ඔය එන රීට්‍රේස්මන්ට් එක ට්‍රෙන්ඩ් රිවර්සල් එකකට හැරෙන්න පුළුවන්. ඒකින්ද කවදාවත්ම මෙන්න මේ වගේ ලෙවල් වල ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න යන්න එපා. පුළුවන් තරම් මේ higher lows වලට ඇවිල්ලා මාකට් එක අයිසරයක් අප් වෙද්දී මෙන්න මේ කලින් තිබ්බ high එක පහු කරනවත් එක්කම මාකට් එකේ ඉන්ක්‍රීස් ගන්න try කරන්න. අපි මම මේ කියන්නේ මේ දෙවෙනියට තියෙන high low එකත් එක්කම පැහැදිලි කරන්න. මෙන්න මේ වගේ level එකකට එනකම් ඉන්න මාකට් එකේ entry එක ගන්න. හරිද? කිසිම වෙලාවක මිට කලින් ගන්න යන්න එපා. මොකද මාකට් එක උඩට ඇවිල්ලා මෙහෙම ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා මෙතනින් රිවර්ස් වෙන්නත් හැකියාවක් තියෙනවා. ඒකින්ද කවදාවත් ඒ විදිහට try කරන්න එපා. කලින් තිබ්බ high එක කඩාගෙන උඩට මාකට් එක පුෂ් වෙන වෙලාවට විතර ඔයාලා ට්‍රේඩ් ඉන්ක්‍රීස් ගන්න. ඒක ඔයාලට ක්ලියර් ඇති කියලා මම හිතනවා. එතකොට මේකේ තියෙන වාසිය තමයි අර අපි දැන් higher low එක මේක අපිට stop loss එකක් විදියට තියාගන්න පුළුවන් long entry එකක් ගන්න. ඒවා අපි ඉස්සරහට මම තව පැහැදිලි කරද්දි මම කියලා දෙන්නම් කොහොමද අපි stop loss එකක් තියාගන්නේ මොන වගේ තැන්වලද. ඒ වගේ දේවල් අපි ඒක course එක ඇතුළතදී ඒක තවත් ගැඹුරුව කතා කරනවා මේකට වඩා advance විදියට. ඒතර market එකේ අපි කොච්චර level එකකට අපි target එකක් තියාගන්නවද නැත්නම් අපි කියනවා take profit level එකක් කියලා. ඒ වගේ හරි entry level එකකට අපිට යන්න පුළුවන් මේ වගේ up trend එකකට. හරි. එතකොට කවදාවත් හොඳට මතක තියාගන්න higher highs වලදී අපි long trades ගන්නෑ. higher low එකකින් market එක කලින් තිබ්බ higher high එක හදාගෙන ඉස්සරහට යන වෙලාවදී තමයි එතනින් entry එක අරගෙන අපි trade එක maintain කරන්නේ. හරි. ඒක. ඊට පස්සේ ඔයාලට දැන් පෙන්නන්නේ මෙතන bear trend එක නැත්නම් down trend එක. down trend එකේදී අර මම කලින් කියපු එකේම අනිත් එක. හරි. කවදාවත් මෙන්න මේ lower lows වල අපි sell කරන්නේ නැත්නම් short කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර කලින් කිව්වා වගේම මෙතන තිබෙන retracement එකේදී මාකට් එකේ ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් වුණත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකින්ද
මෙන්න මේ කියන ලෝව ලෝ කියන ලෙවල් එක ක්‍රොස් කරනකම් ඉන්න එන්ට්‍රි එකක් ගන්න. එතකොට අපිට අර කලින් කිව්වා වගේම ස්ටොප් ලොස් එකක් තියාගන්න පුළුවන්. ටේක් ප්‍රොෆිට් එක හරියට කැල්කියුලේට් කරලා තියාගන්න පුළුවන්. ඒ කැල්කියුලේට් කරන විදිය මනි මැනේජ්මන්ට් එක අපි ඔයාලට ගිය සතියේ කියලා දුන්නා. අපි ඉස්සරහට තව ෆ්‍රී සෙෂන්ස් කරනවා. ඒක අපි කෝස් එක සම්බන්ධ වුණොත් කොහොමද ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඔයාලා හොයලා බලන්න. මොකද මේ වගේ එන්ට්‍රි එකක් ගද්දි හිතන තැන්වල ස්ටොප් ලොස් තියාගන්න, හිතන තැන්වල ටේක් ප්‍රොෆිට් තියාගෙන අපි ට්‍රේඩ් කරන්නේ. එතකොට අපි ඉගෙන ගන්න ඕනේ හරි විදිහට කොහොමද ඒවා මේන්ටේන් කරන්නේ, කොහොමද ඒවා අපි ප්ලේස් කරන්නේ. එතකොට ඒවත් අපි කතා කරනවා. එතකොට මෙතනදී ඔයාලට පැහැදිලි වෙන්න ඇති කිසිම වෙලාවක ලෝව ලෝස් වලදී අපි ට්‍රේඩ් කරන්නේ මාකට් එක රිවර්ස් වෙලා නැත්නම් අපි කියනවා රීට්‍රේස් වෙලා මෙන්න මේ හයි ලෝ එකට ආවට පස්සේ ලෝව හයි එකට ආවට පස්සේ මෙන්න මේ කලින් තිබ්බ ලෝව ලෝ එකේ තියෙන ලෙවල් එක කඩාගෙන පල්ලෙහාට එද්දි තමයි අපි එන්ට්‍රි ප්ලේස් කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි අප් ට්‍රෙන්ඩ් ඩවුන් ට්‍රෙන්ඩ් වල අපි ට්‍රේඩ් කරන්නේ. හැබැයි මම කියවනේ සයිඩ් වේස් වල ට්‍රේඩ් කරන්න එපා. හැබැයි පොඩි chance එකක් තියෙනවා ගන්න පුළුවන්. ඒක කරන්නේ මෙන්න මේක. මේ සයිඩ් වේස් වලදී මෙන්න මේ ලෙවල් දෙක ඇතුළේ තමයි මාකට් එක පුෂ් වෙන්නේ කියලා හිතන්න. එකම ලෙවල් දෙකක් ඇතුළේ මාකට් එක දිගට ඉහළ පහළ යනවා. මෙතනදී අපිට පුළුවන් මෙන්න මේ ලෙවල් වලදී විතරක් equal highs වලදී නැත්නම් equal lows වලදී අපිට trade entries ගන්න පුළුවන්. මෙතනින් sell කරන්න, මෙතනින් long කරන්න. හරි? මේක කරන්න පුළුවන්. හැබැයි අර මම කිව්වා වගේ fundamentally වක්කාරි news එකකට නැත්නම් market එකේ ඉන්න traders ලගේ powerful පැත්ත එකපාරට active වුණොත් මේ trade එක මොන පැත්තට යයිද කියලා හිතා ගන්න බෑ. ඒකින්ද ගොඩක් වෙලාවට හොඳයි sideways වලදී අපි කියනවා එතන තියෙන රේන්ජ් එක කියන්නේ කඩාගෙන එළියට එනවා. නැත්තම් ඒක බ්‍රේක් කරන වෙලාව තමයි අපි එන්ට්‍රි ගන්න හොඳම වෙලාව. ඒක අපි කියන්නේ මේක බ්‍රේක් වෙච්ච ගමන් ලොන් කරන්න හොඳ නැහැ. බ්‍රේක් වෙලා ආය මාකට් එක චෙක් කරන්න අපි කියන්නේ රීටෙස්ට් කරනවා. රීටෙස්ට් කරනවා මෙන්න මේ කියන ලෙවල් එක තාමත් පවර්ෆුල්ද කියලා. මේක පවර්ෆුල් නැත්තම් ආය මාකට් එක පන්න හැරෙන්න පුළුවන්. නැත්තම් මේ බ්‍රේක් අප් එක වෙච්ච පැත්තටම මාකට් එක අප් වෙලා නැත්තම් බුලිෂ් ට්‍රෙන්ඩ් එක පටන් ගන්නත් වෙන්නත් පුළුවන්. ඒකින්ද ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට හොඳයි අර මම කලින් කිව්වා වගේ ට්‍රෙන්ඩ්ස් වලදී විතරක් ට්‍රේඩ් කරන්නේ. right. ඔයාලට එක පැහැදිලිද? පැහැදිලි නම් මට පොඩි thumbs up එකක් දෙන්න. මොකද අපි මේ විදිහට කතා කරගෙන යන. එතකොට ඔයාලගේ තියෙන engagement එකත් එක්ක තමයි මේක ඉස්සරහට යන්න ඕනේ. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් අපි අන්තිමේට කතා කරමු. මොනවාරි ගැටලු නැත්නම් අපේ කොහොමද මොබයිල් අපේ WhatsApp numbers තියෙන ඒවට හරි දාලා නැත්නම් අපේ pages තියෙනවා. pages හරහා හරි තියෙන ප්‍රශ්න අපිත් එක්ක කතා කරන්න පුළුවන්. අපි ඕන කෙනෙකුට උදව් කරනවා. ඊට අමතරව ඔයාලට ස්පෙෂල් දෙයක් හම්බ වෙනවා. අපේ course එකට සම්බන්ධ වුණොත් ඔයාලට පුළුවන් live trade කරන ගමන් අපි උගන්වන දේවල් ප්‍රශ්න විසඳගෙන ඊට පස්සේ ට්‍රේඩ් කරද්දී ගැටලු ඒ හැමදේම කතා කරගෙන ඉස්සරහට යන්න හැකියාවක් තියෙනවා. right. එහෙනම් මම හිතනවා මේක හැමෝටම ක්ලියර් වෙන්න ඇති කියලා. ඒතකොට අපි first time අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙද්දී මුලින්ම කරන්න ඕනේ තමයි මාකට් එකේ ස්ට්‍රක්චර් එක අඳුරගෙන අප් ට්‍රෙන්ඩ් එකක්ද ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද මාකට් එකේ තියෙන්නේ කියලා තීරණයට ගන්න. හරි. ඒක තමයි පළවෙනියටම අපි කරන්න ඕනේ. right. ඊට පස්සේ මෙන්න මේදී චුට්ටක් බලන්න මේකේ දකුණු පැත්තේ තියෙන ඉමේජස් දෙකේ තියෙන දේවල් ඔයා ටිකක් දැකලා තියෙන දේවල්ද කියලා පොඩ්ඩක් බලන්න. මාකට් එකක් තියෙනවා. මාකට් එකේ තියෙන කැන්ඩල් ස්ටික් ටිකක් තියෙනවා. ඒකේ මාක් කරලා තියෙන සපෝට් රෙසිස්ටන්ස් කියලා ලෙවල් දෙකක්. ඒක සමහර කට්ටිය ඔයාලා තහර ඇති. සමහරු මේකට කියනවා සපෝට් ලයින් එකක්, රෙසිස්ටන්ස් ලයින් එකක් කියලා. මේක ලයින් එකකට වඩා ඇත්තටම මෙතන තියෙන රේන්ජ් එක. හරි. මොකද කවදාවත් සපෝට් ලයින් එකක් කියලා ඇක්ටිව් වෙන තැන් ඒ කියන්නේ එහෙම දෙයක් නැහැ. මොකද අපි ගත්තොත් අපි හිතමු ගෝල්ඩ් බිට්කොයින් එකේ ප්‍රයිස් එක 77000 ද අපි කියනවා 77000 ද රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඒ රෙසිස්ටන්ස් ලයින් එකක් නම් 77000 හරියටම වැදිලා මාකට් එක රිවර්ස් වෙනවා. එහෙම දෙයක් කිසිම ලාභ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා ඒකින්ද ඒක රෙසිස්ටන්ස් රේන්ජ් එක. හරිද? එතකොට ඒ රේන්ජ් එක ඇතුලේ තමයි මේ හැමදේම සිද්ධ වෙන්න පුළුවන්. ඒතර මොනවද මේ සපෝට් රෙසිස්ටන්ස් කියන්නේ ගැන අපි බේසික් අයිඩියා එකක් තියාගන්න ඕනේ.
කලින් අපි මාකට් එකේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා අපි බලාගත්තා. දැන් සබ් රෙසිස්ටන්ස් ලෙවල් මොනවද තියෙන්නේ කියන එක බලන්න ඕනේ. සපෝට් ලෙවල් එකක් කියන්නේ හැම වෙලේම අපි කියනවා ප්‍රයිස් ෆ්ලෝ එකක්. නැත්තම් ෆ්ලෝ ලෙවල් එක. නැත්නම් යටම තියෙන ලෙවල්. ගොඩක් වෙලාවට මේ සපෝට් කියන ලෙවල් එකේ දී වෙන්නේ මාකට් එක බයර්ස්ලා ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. නැත්තම් මාකට් එක ඉහළටයි පුෂ් කරනවා මේ වගේ ප්‍රයිසස් වලට ආවොත්. නෑ ඔයාලා හිතන්නේ මෙහෙම දෙයක්. මම සරලව මේක පැහැදිලි කරන්න. මොකක් හරි බාණ්ඩ එක වටිනාකමක් තියෙනවා හිතන්නේ සාමාන්‍යයෙන් ඒකේ අඩුම වටිනාකම නිකන් රුපියල් 75ට විතර විකුණන්න පුළුවන්. හරිද? 75කට විතර විකුණන්න පුළුවන් එක්කෝන දැන් ප්‍රයිස් එක 90ට විතර තියෙනවා. හැබැයි මේකට තියෙන ඉල්ලුම එන්නෙන් අඩු වෙනවා. එක්ක මේකේ ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක වගේම තව කොපි ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා නැත්නම් ඊට වඩා හොඳ නිකන් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒතර මිනිස්සු ඊට ගන්න පෙළඹෙද්දි මේකට තියෙන ඉල්ලුම ටික ටික අඩු වෙනවා. ඒතර අපි සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙනවා ඉල්ලුම අඩු වෙද්දි මොකද්ද වෙන්නේ? ඒක තියෙන ප්‍රයිස් එකත් අඩු වෙන්න ගන්නවා. හරි? ප්‍රයිස් එක අඩු වෙන්න ගද්දි අපි දන්නවා දැන් මේක සාමාන්‍ය 75 කියන වගේ ලෙවල් එකේදී ගොඩක් කට්ටිය මිලදී ගන්න ප්‍රයිස් එකක්. හරි? 75 කියන ගොඩක් ලාභයි. අලුතින් ආපු ප්‍රොඩක්ට් එකේ රුපියල් 90. නැත්නම් 85ට තමයි ඩිස්කවුන්ට් දාලා විකුණන්නේ. හැබැයි 75 වගේ ලෙවල් එකට ආපු ගම හැමෝම මිනිස්සු මේක ආයෙත් බයි කරන්න පටන් ගන්නවා. බයි කරද්දි මොකද වෙන්නේ? මේකට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙද්දී ඔයාට එහා සමාන සැපයුමක් කරන්න පුළුවන් නම් ඔයාට පුළුවන් ප්‍රයිස් එක ටික ටික අය පාරක් ඉහළ දාගෙන 76 77 ඒ වගේ ලෙවල්ස් වලට ගෙනියලා මේකේ තියෙන මාකට් වැලියු එක වැඩි කරගෙන ප්‍රොෆිට් එක වැඩි කරගන්න හැකියාවක් තියෙනවා. ඔන්න ඔය දේම තමයි මේ සපෝට් කියන ලෙවල් එකේදී අපි කරන්නේ. අර එතකොට වෙන්නේ මාකට් එකේ මේ කොයින්ස් නැත්තම් මේ අපි හිතුව ස්ටොක් මාකට් එක ගන්න ස්ටොක්ස් අර කරන්සි මාකට් එක ගන්න කරන්සි පෙයර්. ඒ වගේ බයි කරගෙන ඉන්න කෙනෙක් එයාට තියෙන හොඳම ලෙවල් එකකට මාකට් එක ආවොත් එහෙම මේ ප්‍රයිස් එක මට මේක බයි කරොත් තව ලොකු ගානකට මට විකුණ ගන්න පුළුවන් කියලා හිතනයි. අන්න ඒ හා සම්බන්ධව ට්‍රේඩ් කරන අය මේ වගේ ලෙවල් එකකට මාකට් එක ආපු ගමන් බයි කරන්න පටන් ගන්නවා. අන්න එතකොට බයින් ප්‍රෙෂර් එක මාකට් එකේ වැඩි වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම වැඩි වුණා කියන එක. ඉල්ලුම වැඩි වෙන්න මොකද වෙන්නේ? ප්‍රයිස් එක වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට තමයි සපෝට් කියන ලෙවල් එකකට මාකට් එකක් පුෂ් වෙද්දී එතනින් රිවර්ස් කරලා ආයෙසර ඉහළට තල්ලු කිරීම සිද්ධ වෙන්නේ. නැතුව මෙතන කිසිම මැජික් එකක් නැහැ. මේ ලෙවල් එකට ආවොත් උඩට යනවා කියලා දෙයක් නැහැ. අපි හිතමු මේක ප්‍රොඩක්ට් එකක් well 75ටත් මේකද වටින්නේ නැහැ. මේක අපිට අවශ්‍යම නැහැ කියලා. අන්න ඒ වගේ කාට මොකද වෙන්නේ? 75ත් කඩාගෙන තවත් මාකට් එක පල්ලයට වැටෙනවා. හැබැයි 60ට විතර ආවට පස්සේ මිනිස්සු හිතනවා දැන් මේ ලෙවල් එක නැති මේක පාඩු නැහැ කියලා ගන්නවා. ඒතොර 75ටවත් මේක ගුණ ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ පාර සපෝට් ලෙවල් එකක් ක්‍රියේට් වෙනවා 60 කියන ලෙවල් එකේ. ඔන්න ඔහොම තමයි මේ සපෝට් කියන ලෙවල්ස් හැදෙන්නේ. ඒතොර රෙසිස්ටන්ස් කියලා කියන්නේ මේකෙම අනිත් පැත්ත. ප්‍රයිස් එකක් එන්න වැඩි වෙවි යද්දි ඒක තියෙන ඉහළම මිලකට මේක එකතු වෙනවා. ඒතොර සමහර කට්ටිය ඒ කියන ලෙවල් එකේදී කලින් අර පල්ලෙහින් බයි කරපු අය දැන් යාලට ප්‍රොෆිට් එක ඇති. නැත්තම් මේක මීට වඩා යන එකක් නෑ කියලා හිතලා ට්‍රේඩ් එක අතාරින්න නැත්තම් සෙල් කරනවා. ඒතකොට මොකද වෙන්නේ? මාකට් එකේ සෙලින් වැඩි වෙන්න එතනදී ඒකට තියෙන ආකර්ෂණය අඩු වීමක්. මොකද මිනිස්සු ඔක්කොම මෙතනින් අතාරිනවා. ඒ කියන්නේ මෙතනින් යාට මේක පුෂ් වෙන්නේ නෑ වගේ ප්‍රයිස් එක. අන්න එතකොට තමයි මාකට් එක ආයෙ පාරක් රිවර්ස් වෙලා පල්ලෙහාට කඩාගෙන වැටෙන්නේ. ඔය විදිහට තමයි සපෝට් රෙසිස්ටන්ස් කියන ඒ රේන්ජ් දෙක නැත්තම් ලයින් එක කියලා ඔයාලා කියනවා. ඒක එක්තරා විදිහකට හරි. හැබැයි හරිම දේ තමයි ලයින් එකට වඩා එතන රේන්ජ් එකක් තියෙනවා. හරි. අන්නේ රේන්ජ් එක ඇතුළතදී මාකට් එක රිවර්ස් වෙනවා ඉහළට හෝ පහළට. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකේදී පහළට පුෂ් වෙනවා, සපෝට් එකේදී ඉහළට පුෂ් වෙනවා. ඔයාලට මේ රූප සටහනෙත් ඒක පැහැදිලි ඇති. මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙන එකේ ඇදලා තියෙනවා මේ රෙසිස්ටන්ස් ලයින් එකක් මේ සපෝට් එක. අපි ඒක රේන්ජ් එකක් විදිහටම හොඳට ඔළුවට දාගන්න කිසිම වෙලාවක මේක ලයින් එකක් වෙන්නේ නැහැ. හරි. එතකොට කොහොමද සපෝට් එකක් නැත්නම් රෙසිස්ටන්ස් එකක් අනිත් පැත්තට හැරෙන්නේ? නැත්නම් අපි කියනවා ලෙවල් ස්විච් වෙනවා කියලා. හරිද? මේ ලෙවල් ස්විච් කරන වෙලාවක් තියෙනවා. ඒකට හේතුව තමයි මම අර ඉස්සෙල්ලාට කිව්වා ලෙවල් එකක් අර අපි කලින් මෙන්න මෙතන. මෙතනදී අපි කතා කරා equal highs equal lows වලදී මාකට් එක මොකක් හරි තරම් බ්‍රේක් කරගෙන උඩට ආවොත් එයා ඉස්සරහ රීටෙස්ට් කරනවා ඉතින්. ඒ රීටෙස්ට් කරන්නේ ප්‍රයිස් එක ඇත්තටම යාට
අල්ලන් ඉන්න පුළුවන් ප්‍රයිස් එකක්ද දිගටම මේක ඉහළට ගෙනියන්න පුළුවන් තත්ත්වයක දැනට තියනවාද බයර්ස්ලා ඇක්ටිව්ද කියලා චෙක් කරන තැන. අන්න ඒ දේම තමයි මෙන්න මෙතනදි සිද්ධ වෙන්නේ. හැම වෙලේම සපෝට් ලෙවල් එක කඩාගෙන මාකට් එක පල්ලහැට ආපු වෙලාවක ඒ සපෝට් ලෙවල් එක රෙසිස්ටන්ස් එකක් විදියට ස්විච් වෙනවා නැත්තම් කන්වර්ට් වෙනවා. ඒකදි වෙන්නේ මොකක්ද? මාකට් එක රීටෙස්ට් කරලා බලනවා එපාර. දැන් මෙන්න මෙතන රූපතරානේ පේන විදිහට මාකට් එක පල්ලහැට ආවා. ඇවිල්ලා මෙයා ආයෙ රීටෙස්ට් කරනවා මේ ලෙවල් එක ගිහිල්ලා. මේක ඇත්තටම බ්‍රේක් කරාද තාම මේ සපෝට් ලෙවල් එක දැන් රෙසිස්ටන්ස් ලෙවල් එකක් විතර ස්විච් වෙලා ඒක පවර්ෆුල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එහාට මට බයි කරගන්න බැරිද කියලා ආයෙත් සරක් යා රීටෙස්ට් කරනවා. අන්න එතකොට මාකට් එක එතනින් යාට තියෙනොත් මේක රීටෙස්ට් කරද්දී රයිට් මට මේ ලෙවල් එක කඩන්න බෑ. තාම මේක සෙලර්ස්ලා තමයි පවර්ෆුල් මාකට් එක පල්ලෙහාට තල්ලු වෙනවා. අන්න එතකොට තමයි මේක රෙසිස්ටන්ස් එකක් විදියට කන්වර්ට් වෙන්නේ. නැත්තම් මේක ආයෙත් පාරක් උඩට ගියොත් මෙතන ලෙවල් කඩාන උඩට ආවොත් ආයෙත් පාරක් මේක සපෝට් ලෙවල් එකම තමයි ආයෙ රීටෙස්ට් වෙන්න හැකියාවක් තියෙනවා. ඒතර මේ රෙසිස්ටන්ස් සපෝට් කියන ලෙවල්ස් දෙක ගැන අපිට හරි අයිඩියා එකක් තියෙනවා නම් මාකට් එකේ කැන්ඩල්ස්ටික් chart එක බලපු ගමන් අපිට පේනවා අපිට ED ඇඳගෙන රේන්ජස් ඇඳගෙන ඉන්න දෙයක්. දැක්ක ගමන් පොදුවට අයිඩියාවක් එනවා රයිට්. මෙන්න මේක හොඳ මේකේ මාකට් ප්‍රයිස් එකේ හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එක. එතනින් මාකට් එක කන්වර්ට් වෙන්න පුළුවන් බම් බලනවා රිවර්ස් වෙයි. මේක හොඳ සපෝට් ලෙවල් එක. මේ සපෝට් ලෙවල් එකේදී මම බයි කරන්න හොඳ මේ ඉතින් තියෙන හොඳම chance එක වෙනකම් බම් බලා ඉන්නවා. සපෝට් ලෙවල් එකේදී හොඳම එන්ට්‍රි එක එනකන් ඉඳලා මම එන්ට්‍රි එකක් ගන්නවා. අන්න එහෙම සපෝට් රෙසිස්ටන්ස් විතරක් බලලා සමහර කට්ටිය ට්‍රේඩ් කරනවා. ඒකත් කිසිම වැරද්දක් නැහැ. මේකෙන් විතරක් උනත් ඔයාලට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරිද? එතකොට මාකට් ට්‍රෙන්ඩ් එකේදී මාකට් ට්‍රෙන්ඩ් එකේදී අපි මොකද්ද ට්‍රෙන්ඩ් එක කියලා අඳුරගත්තට පස්සේ සපෝට් රෙසිස්ටන්ස් කියන ලයින් අපි අඳුරගෙන තියාගත්තොත් අපිට එන්ට්‍රි එක ගද්දී ලොකු වාසියක් ගන්න පුළුවන්. හරි මම මේක ලයිව් chart එක පෙන්නද්දී මම ඔයාලට පෙන්නන්නම් මොකක්ද ඒකට හේතුව කියලා. මොකද සමහර වෙලාවට හොඳ අප් ට්‍රෙන්ඩ් එකක් කියනවා. හොඳ රීටෙස්ට් එකක් ඇවිල්ලා නැත්නම් රිවර්සල් එකක් ඇවිල්ලා මාකට් එක ආයෙ පාරක් අප් වෙන්නේ. හැබැයි ඊට ඉහළින් පොඩක් උඩින් ලොකු රෙසිස්ටන්ස් ලෙවල් එකක්. මාකට් එන්ට්‍රි එකක් ගන්න එක අපිට හොඳද? කට් එක අප් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නෑ මාකට් එක උඩට යනවා. හැබැයි අපි එන්ට්‍රි ගන්න යද්දී එතන උඩ ලොකු රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙනවා. අන්න ඒ වගේ තැන්වලදී අපිට එන්ට්‍රියක් ගන්න එක ලොකු භයානකමක් තියෙනවා. මොකද ඒකට හේතුව අපි ඉස්සෙල්ලා කතා කරා වගේ රෙසිස්ටන්ස් කියන ලෙවල් වලදී සෙලර්ස්ලා පවර්ෆුල් වෙන්න පුළුවන්. ඒතර මොකද්ද වෙන්නේ? අපි මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අප් කියලා ට්‍රේඩ් එකක් ගන්නවා. හැබැයි එතන ඉහළ ලොකු රෙසිස්ටන්ස් පවර්ෆුල් රෙසිස්ටන්ස් එකක් තියෙන වෙලාවකදී මාකට් එක ඇදලා ආපස්සට දාන්න පුළුවන්. ඒකට අපි ගත්ත එන්ට්‍රිය එක්ක පොඩි ප්‍රොෆිට් එකක් අපිට ගැලවෙන chance එකක් තියෙයි. නැත්තම් අපි ඒක දිහා බලන්න නැතුව හිටියොත් මාකට් එක රිවර්ස් වෙලා අප් ඩවුන් එකට නැත්තම් මාකට් රිවර්සල් එකකින් ලොස් එකක් යන්න පුළුවන්. ඒකින්ද හොඳට ඔළුව තියාගන්න මේ සපෝට් රෙසිස්ටන්ස් කියන ලෙවල්ස් හොඳටම අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්න ඕනේ ට්‍රේඩ් එකට යන්න කලින්. මොකද ට්‍රෙන්ඩ් එක මොකක් වුණත් ඒ ට්‍රෙන්ඩ් එකේ යන මාකට් එකේ ස්ට්‍රක්චර් එක අතර මේ සපෝට් රෙසිස්ටන්ස් තියෙනවා නම් ඒ ගැන උදා අපි දැනුවත්ව බලාගෙන ඉන්න ඕනේ මොකද්ද වෙන්නේ යන්නේ. ඒකින්ද ඒ දේ ඔළුවට ගන්න. එතකොට මම කිව්වා වගේ සපෝට් ලෙවල් එකක් කියන්නේ ප්‍රයිස් ෆ්ලෝ එකක්. රෙසිස්ටන්ස් එකක් කියලා කියන්නේ ප්‍රයිස් සීලින් එක. හරියට අපේ ගෙදර පොළව තියෙනවා සීලින් එක. මේ අතරතුර තමයි මාකට් එක පුෂ් වෙන්නේ. සීලිම කඩාන උඩට ගියොත් පහලෙත් කඩාන උඩ යන්න පුළුවන්. හරිද? පොළව කඩාන පල්ලෙට ගිහින් පොළව යටට යන්නේ. ඒ වගේ තමයි මේක කියන ඔළුවට දාගන්න හැම වෙලෙම රෙසිස්ටන්ස් සපෝට් කියන්නේ මොකක්ද කියන්නේ. එතකොට අර ස්විච් එකත් ඔළුවේ තියාගන්න. ස්විච් වෙන්නේ හැම වෙලෙම රෙසිස්ටන්ස් එක කඩාගෙන මාකට් එක උඩට ආව. මෙන්න මේ ලෙවල් එකේ වගේ මෙයා ආය රීටෙස්ට් කරද්දි මේක ආය පාරක් සපෝට් එකක් වෙනවා. හරි? ඒ වගේම තමයි මේකේ අනිත් පැත්තට රෙසිස්ටන්ස් එකක් කඩාගෙන මාකට් එක පල්ලහැට සපෝට් එකක් කඩාගෙන මාකට් එක පල්ලහැට ආවොත් මෙන්න මෙතනදී වගේ මාකට් එක එයා ආයෙසරක් රීටෙස්ට් කරනවා මේ ලෙවල් එකේ ගිහලා එතන ඒක රෙසිස්ටන්ස් එකක් වෙනවා. ඔන්න ඔය දේ හොඳටම ඔළුවේ තියාගන්න. එතකොට අපි කියනවා මේ ස්ට්‍රෝං ලෙවල්ස් වල ඒ සපෝට් හෝ රෙසිස්ටන්ස් වල තියෙන ස්ට්‍රෝං ලෙවල්ස් තියෙනවා. ඒ ලෙවල්ස් වලදී ගොඩක් පාරක් ටච් වෙලා තියෙන්න ඕනේ කලින්. මාකට් එක නිකන් ඔයා බැලුවල්මට නිකන් මෙන්න මෙහෙම හිතන්න මාකට් එක කොහොමද ඔහොම ගිහලා. මෙතන වැදිලා මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා.
හැබැයි මේ ලෙවල් එක කලින් කොහෙවත් ටච් වෙලා නැහැ. හරිද? එතකොට මේක ගොඩක් වෙලාවට අපි රෙසිස්ටන්ස් ලෙවල් එකක් කියලා පිළිගන්නේ නැහැ. හැබැයි මේක අය පාරක් උඩට ඇවිල්ලා මෙතන ටච් වෙලා දෙපාරක් විතර ටච් වෙලා මාකට් එකේ ගිහිලා තියෙනවා. ඒතකොට ඔන්න අය පාරක් මේ මාකට් එකේ ප්‍රයිස් එක ඉහළට එද්දී මේ ලෙවල් එක අවට අපි ගොඩක් අවධානයෙන් බලන්න ඕන. මොකද කලින් මේක දෙපාරක් විතර ටච් වෙච්ච ලෙවල් එක. හරි? අන්න එතකොට අපි මේ වගේ තැන් වලට කියනවා මල්ටිපල් ටචස් කියන තැන් වලට අපි කියනවා රියැක්ෂන් එක ගොඩක් වෙලාවට ලොකු මට්ටමින් සිද්ධ වෙනවා. ඒවට අපි ස්ට්‍රෝං ලෙවල්ස් කියලා කියනවා. එතකොට ස්ට්‍රෝං රෙසිස්ටන්ස් තියෙනවා, ස්ට්‍රෝං සපෝට් ලෙවල්ස් තියෙනවා. ඒ වගේම සබ් ලෙවල්ස් තියෙනවා. මේ අතරතුර පොඩි පොඩි ලෙවල්ස් තියෙනවා. ඒ කියන්නේ මාකට් එක ඉහළට පහළට පුෂ් කරන ඒවට අපි කියනවා සබ් රෙසිස්ටන්ස්, සබ් සපෝට්ස් කියලා. ඒවා කියන්නේ ගැන ඌවට හිතන්න අවශ්‍ය නැහැ. මොකද ඒකේ තියෙන බලපෑම ගොඩක් අඩු. හැබැයි ඒවත් හොඳට අයිඩෙන්ටිෆයි කරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන් නම් අපිට ගමනක් යන්න පුළුවන්. රයිට්. ඒතකොට ඕනෝක තමයි සපෝට් රෙසිස්ටන්ස් වලින් තියෙන බලපෑම අපේ එන්ට්‍රි එකට. මේකත් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. පැහැදිලි නම් මට thumbs up එකක් දෙන්න. මම ඊළඟ කොටසට යනවා. right. හරි. thank you. එතකොට දැන් මුලින්ම අපි ට්‍රෙන්ඩ් එක අඳුරගත්තා. ඊට පස්සේ සපෝට් රෙසිස්ටන්ස් තියෙන ලෙවල්ස් ටිකත් අපි අඳුරගත්තා. හරි දැන් මේක දැන් අපි කතා කරලා ඔයාලට දකින්නකම් කියන්න බෑනේ මොකද්ද වෙන්නේ කියලා. ඒකින්ද මම ලයිව් මාකට් එකකට ගිහිල්ලා මම මේක පෙන්නනවා. හරි එතක ඊට කලින් අපි කරන්න ඕන දේවල් තව දෙකක් තියෙනවා. එකක් තමයි ට්‍රෙන්ඩ් එක දැන් අඳුරගත්තා. මාකට් එකේ තියෙන සපෝට් ලෙවල් රෙසිස්ටන්ස් ලෙවල් අපි අඳුරගත්තා. ඊට අමතරව තියෙන ප්‍රධානම දෙයක් තමයි කැන්ඩල් ස්ටික් එකේ තියෙන සයිකොලොජි එක. නැත්තම් කැන්ඩල් ස්ටික් එකේ තියෙන පැටර්න් එක කියලා අපි කියනවා. හරිද? මේ මෙතන තියෙන කැන්ඩල් ස්ටික් පැටර්න්ස් මෙතන හැමදේම නැහැ. මෙතන තියෙන හරිම පොඩි දේවල් තුනක්. හැබැයි මේ තුන තමයි මම කතා කරපු සපෝට් රෙසිස්ටන්ස් වලදී අපි හොඳට බලන්න ඕනේ පැටර්න්ස් තුන. හරි? මම මේක එකින් එක පෙන්නන්නම්. මොකද්ද මේකේ තියෙන වැදගත්කම? ඇයි මේක ගැන අපි මෙච්චර බලන්න කියලා කියන්නේ? කැන්ඩල් ස්ටික් එකේ තියෙන සයිකොලොජි එක හරියටම හඳුන ගන්න පුළුවන්. මෙන්න මේ බුලිෂ් එන්ගල්ෆින්, බෙයාරිෂ් එන්ගල්ෆින්, ඒ වගේම ඩෝජි. ඒ වගේම අහලා ඇති මේ වචන අහලා ඇති. හැබැයි අපි කතා කරමු අද මොනවද මේ වගේ තියෙන විශේෂත්වය මොනවද මේ වගේ කියවෙන්නේ. හරිද? ඒකින්ද මේ කැන්ඩල් ස්ටික් පැටර්න්ස් හරියට අඳුරගත්තොත් මාකට් එකේ සයිකොලොජි එක ඔයාලට නිකම්ම එළි වෙනවා. හරි? ඒකින්ද හැබැයි මුලින් කියපු කොටස් දෙක අමතක කරන්න එපා. ට්‍රෙන්ඩ් එක අංක එක, සපෝට් රෙසිස්ටන්ස් අංක දෙක. අපි දැන් මේ දෙක බලාගෙන ඉන්නේ. දැන් යමු කැන්ඩල් ස්ටික් එකට. එතකොට මම මුලින්ම කතා කරනවා බුලිෂ් එන්ගල්ෆින් ගැන. විතර බලන්න මොකක්ද තියෙන්නේ? buyers take control after downtrend reversal signal. මොකද ඒක අදහස් වෙන්නේ? මාකට් එක බයර්ස්ලා කන්ට්‍රෝල් එක ගන්නවා. විකටම මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකකින් තිබෙන රිවර්ස් එකක් ගන්න තැන. හරිද? ඒතකොට බුලිෂ් එන්ගල්ෆින් එකක් කියලා අපි කියන්නේ මාකට් එකේ රිවර්සල් එකක්ම නෙවෙයි. එතන ගොඩක් බයර්ස්ලාගේ කන්ට්‍රෝල් එක ගොඩක් පවර්ෆුල්. ඒක කොහොමද මේක පවර්ෆුල්ද නැද්ද කියන එක අපි බලන්න. අපි මේකට තමයි මේ කැන්ඩල් ස්ටික් පැටර්න්ස් කියන්නේ. හරි? මම මේක zoom කරලා පෙන්නන්නම් බුලිෂ් එන්ගල්ෆින් එක. ඔයාලට පේන ඇති කියලා මම හිතනවා. හොඳට බලන්න බුලිෂ් එන්ගල්ෆින් එකේදී මම මේ ඩවුන් කරලා තියෙන තැන හරියට බැලුවොත් රතු පාට කැන්ඩල් එකක් තියෙනවා මෙන්න මෙතන. හරි? මෙතන රතු පාට කැන්ඩල් එකක් තියෙනවා. මේ රතු පාට කැන්ඩල් එක වහගෙන ඊට පස්සේ හැදෙන මෙන්න මේ කොළ පාට කැන්ඩල් එක අප් වෙලා තියෙනවා. මොකද ඒකෙන් අදහස් වෙන්නේ? ප්‍රයිස් එක දිගින් දිගටම ඩවුන් වෙලා තමයි තියෙන්නේ. මේ රේන්ජ් එකට ආවට පස්සේ ටිකක් මාකට් එක ස්ලෝ වෙලා තියෙනවා. ඩවුන් වෙන එක ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙලා ටිකක් මාකට් එක සයිඩ් වේස් යන්න පටන් ගන්නවා. හැබැයි මෙතනදී හැදුන මේ රතු පාට කැන්ඩල් එක මෙන්න මේ කැන්ඩල් එක සම්පූර්ණයෙන්ම වැහෙන්න උඩට මෙන්න මේ කොළ පාට කැන්ඩල් එක හැදිලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ සෙලර්ස්ලා මාකට් එක පල්ලයට පුෂ් කරන්න try කරා. හැබැයි බයර්ස්ලා ඊට වඩා ගොඩක් පවර්ෆුල් මේ වෙලාවේ. එතකොට බලන්න කලින් තිබ්බ ප්‍රයිස් රේන්ජ් එකටත් වඩා ඉහළට මාකට් එක පුෂ් කරලා තියෙනවා එක කැන්ඩල් එක. මේ කැන්ඩල් එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලා ටිකක් හොයලා බලන්න. මොකද නිකන් අපි ට්‍රේඩ් කරනවා කියලා මේ නිකන් නෑ මේකේ ප්‍රයිස් එක වැඩි වෙච්ච එක අඩු වෙච්ච එක පේන්නනවා. කොළ පාටින් වැඩි වුණේම පේන්නනවා. රතු පාටින් අඩු වුණේම පේනවා. එහෙම හිතන්න යන්න එපා කිසි වෙලාවක. මේකෙන් පෙන්නන දේවල් හොඳට අඳුරගෙන. එතකොට
මේ කියන රතු පාට කැන්ඩල් එකේ හැදිච්ච ප්‍රයිස් එකේ ඩ්‍රොප් එක සම්පූර්ණයෙන්ම රිකවර් කරගෙන මාකට් එක අප් කරගෙන තියෙනවා. ඒක ඇඳලා පෙන්නනවා. ඒවා හිතන්න මෙන්න මෙහෙම කැන්ඩල් එකක් තියෙනවා රෙඩ් කැන්ඩල් එකක්. මම මේක පාට කරන්නම්. ඉතින් මේකේ ඇඳෙන්නේ රතු පාටින් විතරයි. රයිට්. හරි. එතකොට ඊළඟ කැන්ඩල් එක අපි හිතමු බයි වෙන්න ඇවිල්ලා. මේ සම්පූර්ණ කැන්ඩල් එකම වහගෙන හැදෙනවා අප් එකක්. මේක කොළ පාට කැන්ඩල් එකක් නේද? ඔන්න ඕකට තමයි අපි කියන්නේ බුලිෂ් එන්ගල්ෆින් කැන්ඩල් එකක් කියලා කියන්නේ. ඔය එන්ගල්ෆින් එක තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා පවර්ෆුල් කන්ට්‍රෝල් එකක් ගන්න. අන්න ඊයේදී තමයි මේක අදහස් වෙන්නේ. මාකට් එක කොච්චර ඩ්‍රොප් කරන්න හැදුවත් එන්ගල්ෆින් එකකින් අපිට පේනවා බයස්ලා කන්ට්‍රෝල් එක ගත්තා. හැබැයි කිසිම වෙලාවක මේක ට්‍රේඩ් එකක් ගන්න තැනකදී නම් මේ කැන්ඩල් එක ආපු සැනින් අපි ට්‍රේඩ් එකක් ගන්නෙ නැහැ. හරිද? ගොඩක් කට්ටිය අහයි ඒ දැන් කිව්වනේ මේක තමයි හොඳම දැන ගන්න. දැන් හොඳ එන්ගල්ෆින් කැන්ඩල් එකක් හැදුනාම මාකට් එකේ හොඳ දැනක් එයි නෑ. එහෙම දෙයක් එන්ගල්ෆින් එකක් හැදුනට පස්සේ මෙතන මේ එන්ට්‍රි ලෙවල් කියලා තියෙන එක ගැන හිතන්න යන්න එපා. මේක හිතන්න එපා. එන්ට්‍රි ලෙවල් එකකට අපි යනවා නම් එන්ගල්ෆින් පස්සේ හැම වෙලේම කන්ෆර්මේෂන් කැන්ඩල් එකක් තියෙනවා. මේ දේ හොඳට ඔළුවට දාගන්න. කිසිම වෙලාවක chart කැන්ඩල් ස්ටික් පැටර්න් එකකින් පස්සේ කන්ෆර්මේෂන් කැන්ඩල් එකක් නැතුව අපි එන්ට්‍රි එකට යන්නේ නැහැ. මොකද්ද කන්ෆර්මේෂන් කැන්ඩල් එකක් කියලා කියන්නේ? මාකට් එක ඩවුන් එකකින් අප් එකකට මේ වගේ එන්ගල්ෆින් කැන්ඩල් එකකින් චේන්ජ් වෙලා අප් වෙන්න පටන් ගත්තා නම් ඊට පස්සේ හැදෙන කැන්ඩල් එක මෙතන අඩුම තරමේ ආයසරයක් අප් වෙන්න කැන්ඩල් එකක්වත් හැදෙන්න ඕන. ඒකට හේතුව තමයි එන්ගල්ෆින් හැදෙන වෙලාවල් තියෙනවා. හැබැයි මාකට් එක පොඩක් උඩට ගිහිල්ලා ආයසරයක් සෙලර්ස්ලා පවර්ෆුල් වෙලා ඩ්‍රොප් වෙන්නත් අවස්ථාවක් තියෙනවා. මොකද මාකට් එකේ ඉන්නේ මිනිස්සු. හරි. ඒතර මේක 100ට 100ක් කියන්න බෑ. එන්ගල්ෆින් එකක් හැදුනා කියලා මාකට් එක අප් වෙනවා. අන්න ඒකින්ද අපිට කන්ෆර්මේෂන් එකක් තියෙන්න ඕනේ හැම වෙලේම මාකට් එකේ ඩිසිෂන් එකක් ගන්නකම්. හරි. ඒකින්ද මේක හොඳට උඩේ තියාගන්න. ඒතර මේ කන්ෆර්මේෂන් කැන්ඩල් එක බුලිෂ් එන්ගල්ෆින් එක කරන් මේ වගේ එන්ගල්ෆින් එකක් හැදුනට පස්සේ තවත් කොළ පාට කැන්ඩල් එකක් නැත්නම් තවත් අප් ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වෙන කැන්ඩල් එකක් ආවට පස්සේ තමයි අපි එන්ට්‍රි එක ගන්න. හරි. එතකොට අපි ස්ටොප් ලොස් එකෙන් ඉඳපත් මෙන්න මේකේ නම් මේ chart එකේ පෙන්නලා තියෙන තැන නම් මෙන්න මේ level එක තමයි stop loss එක වෙන්නේ. හරි. ඔන්න ඔහොම තමයි මේ entry එකක් confirmation එකක් කරන් trade එකක් ගන්න. එතකොට bullish engulfing එකක් කියන්නේ ඔන්න ඔය. bearish engulfing එකක් කියන්නේ මොකක්ද? sellers take control after an uptrend reversal signal. market එක uptrend එක යනවා. හැබැයි එක තැනකදී market එක ටිකක් slow වෙලා අර කලින් හැදුනා වගේ සෙලර්ස්ලා ගොඩක් පවර්ෆුල් වෙලා එන්ගල්ෆින් එකක් හදනවා bearish එකේ. අර කොළ පාට කැන්ඩල් එක මෙන්න මෙතන තියෙන මේ කොළ පාට කැන්ඩල් එක වැහෙන්න බලන්න රතු පාට කැන්ඩල් එකක් හැදිලා තියෙනවා මේ level එකට. මෙන්න එන්ගල්ෆින් එක. හරිද? එතකොට මොකද වෙලා තියෙන්නේ? මෙතනින් පස්සේ මේ තියෙන එන්ට්‍රි ලෙවල් එක මේක අපි ඉන්ටර්නෙට් එකකින් ගත්ත ඉමේජ් එක. එතකොට මම කලින් කිව්වා වගේ මෙතන තියුණා අපිට එන්ට්‍රි එකට කන්ෆර්මේෂන් එකක් තියෙන්න ඕන. right? කන්ෆර්මේෂන් එක වෙන්නේ මොකක්ද? කන්ෆර්මේෂන් එක වෙන්නේ මෙන්න මෙතනදී මෙහෙම කොළ පාට කැන්ඩල් එකක් හැදුනා. එන්ගල්ෆින් එකක් හැදුනා සම්පූර්ණ එකම කඩන් පල්ලෙහාට එන්න. මේක රතු පාට. මෙතනින් පස්සේ තවත් ඩවුන් එකට කැන්ඩල් එකක් ආවට පස්සේ තමයි අපි කන්ෆර්ම් වෙන්නේ මේක එන්ට්‍රි එකක් විදියට. ඒකට අපි ස්ටොප් ලොස් එක වෙන්නේ මෙන්න මේ ලෙවල්. ඔහොම තමයි bearish and අපි කියමු bullish engulfing කියන තැන් දෙකේදී අපි entries ගන්න. හරි. එතකොට මේ candlestick patterns දෙක හැදෙන්න ඕනේ මොන වගේ තැනකද? මම පල්ලෙන් දාලා තියෙනවා. तीन side එක. Patterns matter only at key levels. මොනවද මේ key levels කියලා කියන්නේ? අපි කලින් කතා කරපු support and resistance කියන level. අපි ට්‍රෙන්ඩ් එකකදී මැදදී අපිට ට්‍රේඩ් ගන්න පුළුවන්. හැබැයි අපිට හරිම රිවර්සල් පොයින්ට් එකකදී ගත්තොත් අපිට ගන්න පුළුවන් ප්‍රොෆිට් රේන්ජ් එක ගොඩක් වැඩි. ඒ වගේම රිස්ක් එක ගොඩක් අඩුයි. මොකද ට්‍රෙන්ඩ් එක පටන් ගන්න තැනින් අපි ඇල්ලු මේ වගේ මෙතන ටච් වෙලා අපි හිතුව සපෝට් ලෙවල් එකට ආව පමණින් අපි බයි කරන්නේ නැහැ.
එතනදී මේ වගේ chart pattern එකක් හැදිලා candlestick pattern එකක් හැදිලා confirmation candle එක තාවොත් තමයි අපි entry එකකට යන්නේ. අන්න එතකොට අපිට පුළුවන් ලොකු range එකක් market එකේ profit එක ගන්න. ඒක අමතරව අපිට කාලෙත් තියෙනවා market එක අනිත් පැත්තට reverse වුණොත් නැත්නම් අපි ගත්තේ entry වැරදි නම් අපිට ලොකු loss එකක් යන්න කලින් අපිට පේනවා මොකද අපි ගත්තේ support level එක. support level එක කඩන්න පල්ලෙහාට එනවා කියන පොඩි level එකක් පල්ලෙහාට ගිහලා තියෙන එතනින් අපිට trade එක අතාරින්න පුළුවන්. නැත්නම් close කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවශ්‍ය නම් stop loss එකක් mark කරලා trade එක නවත්තන්න පුළුවන්. මේ වගේ decision ගන්න හොඳම තැන තමයි support and resistance කියන levels දෙක. එතකොට මේ කතා කරපු bullish engulfing, bearish engulfing කියන candlestick patterns දෙකම හැදෙනවා නම් ගොඩක්ම හොඳ support and resistance කියන key levels දෙක අතර. ඒ levels දෙකේ තමයි මේක හැදෙන්නේ නම් එතකොට අපි trend එක අඳුරගත්තා market එකේ. දැන් market එකේ ඒක මම පේනනේ දැන් ඔයාලා හිතයි දැන් up trend එකක් reverse වෙද්දී මේවා entry එක ගන්න කියන්නේ කියලා නෑ. එහෙම දෙයක් නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි 6 high 6 lows ගැන අපි කතා කරන්නේ. ඒවත් එක්ක අපි පැහැදිලි කරන්න live market එකට ගිහින්. right? ඊට පස්සේ ඉතුරු කොටසට දැන් ඉක්මනටම කාර්ය යන හින්දා doji candles. හරි. doji candles කියන්නේ මොකක්ද? මේ sorry. ඇත්තටම dojiයක් කියලා අදහස් කරන්නේ ඔයාලට පේනද මම zoom කරලා පෙන්නන්නම්. doji එකක් කියන්නේ market indecision. Neither buyers nor sellers in control. ඒකේ අදහස් වෙන්නේ මේ කියන time frame එක ඇතුලේ මේ ඕනම candlestick එක time frame එකක් තියෙන විනාඩි 5 වෙන්න පුළුවන් 15 වෙන්න පුළුවන් පැය භාගේ පැය 4 දවස් ඕන එකක් වෙන්න පුළුවන්. මේ හැම තැනකදීම මෙතනදී අදහස් වෙන්නේ මේ range එක ඇතුලේදී market එකේ decision එක ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ කියන්නේ මොකද්ද? buyers ලා powerfulුත් නැහැ sellers ලා powerfulුත් නැහැ. එයාලා දෙන්නගෙම control එක නැහැ. හැබැයි මේ වගේ තැනක් අපි දකිද්දි control නොවන තැනක් කියන දකින්නවා කියන්නේ අපිට එක්තරා විදිහක වාසියක් තියෙනවා. ටිකක් හිතන්නේ ඇයි කියලා. දැන් මේ වගේ candle එකක් විදිහ අදහස් වෙන්නේ මෙයාලා buyers ලා powerful නැහැ sellers ලා powerful නැහැ. හැබැයි අපි support resistance level එකේ තමයි මේ වගේම හැදෙනවා අපි බලාගෙන. ඇයි අපි හදන්නේ? ඇයි අපි හදන්නේ? ඔතනදී තියෙන ප්‍රධානම දේ තමයි මාකට් එකක් අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා ඒකේ තියෙන weak point එකක් නැත්තම් තියෙන අපි කියනවා බයස් ලගේ තියෙන ප්‍රෙෂර් එක එන්න අඩු වෙනවා. හරි? right? එතකොට අපි කියනවා අඩු විනාඩියක් දෙන්න. right. හරි. එතකොට බයස් ලගේ තියෙන ප්‍රෙෂර් එක අඩු වෙන තැන අපිට අඳුර ගන්න පුළුවන් මේ වගේ ඩෝජි කැන්ඩල් එකක්. ඇත්තට ඩෝජිස් වල ගොඩාක් වර්ග තියෙනවා. ප්‍රධානම පහක් තමයි මම මෙතන පෙන්නලා දෙන්නේ. ක්ලාසික් ඩෝජි. මෙතන මෙන්න හරියට නිකන් අපේ ප්ලස් මාක් එක වගේ. හරි. ඊට පස්සේ ලොන්ග් ලෙග් එකක් තියෙනවා. ලොන්ග් ලෙග් එකේදී දෙපැත්තේ අපි කියනවා ඔය කැන්ඩල් එකේ ඔයාලා දැකලා තියෙන ප්‍රයිස් රේන්ජ් එක කියන තැන. හරි. එතකොට ඒ වගේ දිගට ප්‍රයිස් රේන්ජ් එක තිබ්බට මාකට් එකේ ඕපන් ක්ලෝස් එක තමයි ඔය කොළ පාටින් ලොකුවට පෙන්නන්නේ. එතකොට ඒකේ කැන්ඩල් එක හැදිලා තියෙන්නේ මැද හරිය පොඩිවට ප්‍රයිස් එක ඕපන් ප්‍රයිස් එකයි ක්ලෝස් ප්‍රයිස් එකයි එක ළඟ වගේ තියෙන්නේ. හැබැයි ස්ටික් එක හරි ස්ටික් එක ගත්තොත් ඒව මාකට් එකේ ඒ රේන්ජ් එක ඇතුළත තියෙන ලොකු වෙනස් වීමක් වෙලා තියෙනවා ප්‍රයිස් එකේ. හැබැයි ඕපන් ක්ලෝස් එක එක ළඟ තියෙනවා. ඒකට අපි ලොන්ග් ලෙග් එකක් කියලා කියනවා. ඊට පස්සේ ඩ්‍රැගන් ෆ්ලයි එකක් කියන්නේ ඩ්‍රැගන් කෙනෙක් වගේ අර මෙතන අපි ගත්තොත් ඩිටේල් ඔළුව තටුව ගත්තොත් මෙතනින් මේක තමයි ඩ්‍රැගන් ෆ්ලයි එකක් කියන්නේ. ඩ්‍රැගන් කෙනෙක් පියාඹද්දී ඔන්න ඔය හැඩයට පෙන්නේ. එතකොට මේකෙදි ඕපන් ක්ලෝස් ප්‍රයිස් වල ලොකු වෙනසක් වෙලා නැහැ. හැබැයි ප්‍රයිස් රේන්ජ් එක ලොකුවට වෙනස් වෙලා තියෙනවා. ඕපන් ක්ලෝස් එකේ නැති හින්දා බයර්ස් ලද ඇක්ටිව් සෙලර්ස් ලද ඇක්ටිව් කියලා මෙතනදී කන්ට්‍රෝල් එක අඳුර ගන්න බෑ. ඒ වගේ තමයි ෆෝ ප්‍රයිස් එක ඊට පස්සේ ග්‍රේඩ් ස්ටෝන් එකේ සාමාන්‍යයෙන් අපි කියනවා ඒක ඩ්‍රැගන් ෆ්ලයි එකේම අනිත් පැත්ත. ඒක මාකට් එකක් හිතන්න මේ වගේ ඒවා ගොඩක් වෙලාවට හැදෙනවා ඒක රෙසිස්ටන්ස් ලෙවල් සපෝට් එකක් නැතුවම නෙවෙයි. හැබැයි රෙසිස්ටන්ස් ලෙවල් වල තමයි ගොඩක් වෙලාවට මේ වගේ ඒවා හැදෙන්නේ. හැබැයි ඩ්‍රැගන් ෆ්ලයි එකක් ගොඩක් වෙලාවට හැදෙන්නේ සපෝට් වගේ ලෙවල් එකක. ඒ වගේ ලෙවල් එකකදී මාකට් එක රිවර්ස් වෙන්න
ගොඩාක් try කරන තැන්වලදී dragonflies අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ classic dodges බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ four price කියන එක හරිම කලාතුරකින් හැදෙන candlestick එකක්. හැබැයි ඒක නැතුවම නෙවෙයි. හැබැයි ඉතුරු හතර අපිට ගොඩක් තැන්වලදී බලා ගන්න පුළුවන්. එතකොට ඔය අපි කියපු support resistance කියන level වලදී මෙන්න මේ candle pattern ඊට වඩා තව ඕන තරම් candle patterns තියෙනවා. හරි. මේ වගේ ප්‍රධාන ගොඩක් powerful candle pattern. මේවා හොඳට identify කරගත්තොත් මේකෙන් ට්‍රේඩ් එකට තියෙන ප්‍රෙෂර් එක නැත්නම් අපේ පැත්තට තියෙන සම්භාවිතය ගොඩක් වැඩි කරගන්න. ඒක winning trade එකක් විදිහට කන්වර්ට් කරගන්න. ඒකට ගොඩාක් pro traders ලා normal ඔය හැදෙන අපි කියනවා hammer තියෙනවා ඒ වගේ ඊට පස්සේ මොකද hanging man මේ වගේ සාමාන්‍ය candle patterns වලට වඩා මේ වගේ powerful candle patterns එක තමයි trade කරන්නේ. හරි. එතකොට යාලට අඳුර ගන්න හරි ලේසි මාකට් එක මොන පැත්තටද රිවර්ස් වෙන්නද යන්නේ. සපෝට් ලෙවල් එකකද තියෙන්නේ. ඒතකොට මේක රෙසිස්ටන්ස් එකකද මාකට් එක මට ඕන පැත්තට යයිද ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙයිද මේ හැමදේම තීරණය ගන්න පුළුවන්. මෙන්න මේ වගේ candle pattern. මීට අමතරව අපිට indicators use කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. අපි Fibonacci වගේ levels හරියට දන්නවනම් මේ වගේ තැනක Fibonacci හොඳම powerful level අපි golden pocket කියලා කියන Fibonacci වල ඒ 38 50 කියන level එක ඇතුළේ golden pockets ඇතුලේ මේ වගේ candle pattern එකක් හැදුනොත් අපිට trend එකේ continuation එක තහවුරු. හරි. ඒක 190ම confirm. හරි. ඒක ගොඩක් උන්ට confirmation එකක් ගන්න පුළුවන් දෙයක් තමයි ඒ වගේ golden pockets වල මේ වගේ candle patterns හැදෙන්නේ. හරි. එතකොට මෙන්න මේ තුන හොඳට ඕනේ තියාගන්න. මේ තුනෙන් අර අපි කරන්න යන හරියට identify කරගද්දී මාකට් එකේ තියෙන chart එක හරියට identify කරගත්තොත් මේ candle pattern එකත් එක්ක අපිට තවත් තහවුරු කරගන්න පුළුවන්. අපි ගන්න trade එක දැන් හරි වෙලාවෙදී තියෙන්නේ. එතකොට අපි මුලින්ම කතා කරා market structure එක ඊට පස්සේ support resistance දැන් candlestick pattern එක ගැන කතා. මේකත් හැමෝටම පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම පුළුවන් තරම් සරලම විදිහට තමයි ඔයාලට කියලා දෙන්නේ. පැහැදිලි නම් thumbs up එකක් දෙන්න. මම ඊළඟ කොටසට යන්න ඉක්මනටම. right thank you. හරි. දැන් අපි ಜಾති තුනක් identify කරගෙන ඉවරයි. හරිද? මුලින්ම market structure එක බලාගත්තා up trend එකද down trend එකද කියලා බෑ. ඊට පස්සේ support resistance level වලද market එකේ තියෙන්නේ කියලා බලාගත්තා. ඊට පස්සේ අපි candlestick එකේ හැදලා තියෙන pattern එකක් හඳුනගත්තා. ඒ pattern එකේදී නම් අපිට continuation එකක් හරි reversal එකක් හරි බලා ගන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මෙන්න මේ steps 4. මේ steps 4 ඔයාලට පුළුවන් නම් කොහෙද ලියලා හරි තියාගන්න. මේ 4 ඔයාලට ලොකු වැඩක් කරන්න පුළුවන්. හරිද? step number 1. හරිද? trend එක identify කරලා market එකේ direction එක. හරි? නැත්නම් අපි කියනවා market එක කොයි පැත්තටද යන්නේ කියන එක අපි මුලින්ම අඳුරගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි අර මුලින්ම කතා කරගත්ත විදිහට අපි market එක up trend එකද down trend එකද කියලා අඳුරගන්න. Identify trend and analyze the market direction before making any trading decisions. කිසිම වෙලාවකට direction එක අඳුර ගන්න කලින් අපි trade එකකට enter වෙන්නේ නැහැ. ඉච්චරයි. හරි? මේක ඔයාලා rule එකක් විදිහට තියාගන්න. මේ rule එක හරියට පිළිපදිනවා නම් ඔයාලට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ඔයාලගේ ඉස්සරහ trading journey. හරි? ඊට පස්සේ step number 2. Mark key levels, identify support and resistance zone on your chart. හරිද? ඒ කියන්නේ mark කරගන්න අපේ levels ටික. මම කිව්වා අපි ranges. එතකොට ඔයාලගේ key levels, the support and resistance zones ටික හරියට ඇඳගත්තොත් market එකේ කලින් ඉඳන්ම ඔයාලට market එකේ ඊ prices වලට එද්දි හොඳට ඒක ගැන වැඩි අවධානයක් දෙන්න පුළුවන්. right? මේක දැන් support level එකකට ඇවිල්ලා තියෙන්නේ buy කරන්න හොඳ chance එකක්. මේක දැන් resistance level එකකට ඇවිල්ලා තියෙන්නේ මේක sell කරන්න හොඳ chance එකක්. market එකේ තියෙන trend එක මොකක්ද? මේ දේවල් අපි බලාගෙන තියාගත්තොත් next level එකේ විදිහට step එක අපි confirmation එකක් ඒක තමයි. හදිසි වෙන්නේ. අර දෙක බලාගත්ත කියලා අපි හදිසි වෙන්න හොඳ නැහැ. step number 3 එකේ මොකක්ද තියෙන්නේ? wait for confirmation. Don't rush it. Let the market confirm your analysis first. හරි? අමාර කලින් කිව්වද? මොකද්ද? මාකට් එකේ මේ වගේ level එකකදී ආවා කියලා අපි හදිසි වෙන්න හොඳ නැහැ. candlestick pattern එකකුත් හැදේ. හැබැයි confirmation එකක් එනකන් analysis එකේ විදියට confirmation එකක් එනකන් market එක ඇතුළට යන්න එපා. ඒක තමයි step number 3.
මේ 1 2 3 කියන තුන ඔයාලා හරියට හදාගත්තොත් ස්ටෙප් නම්බර් 4 ඔයාලගේ අන්තිම රූල් එක. හරි මේක එහෙම තිබ්බා කියලා කෙලින්ම එන්ට්‍රි ගන්න. ඒක මොකද ඒ කතාව. දැන් මම කිව්වා අර තුන තිබ්බොත් ඇති හොඳට එන්ට්‍රි ගන්න පුළුවන්. නෑ ඒක හරි. හැබැයි ඔයාලා එන්ට් එක ගන්න ඕනේ. එන්ට් වෙන්න ඕනේ ට්‍රේඩ් එකට. රිස්ක් කන්ට්‍රෝල් එක එක්ක. මොකක්ද ඒ කියන්නේ? අපි කලින් කිව්ව ස්ටොප් ලොස් එක හරියට මාක් කරගන්න. ට්‍රේඩර්ස්ලා කරන බිගිනින් විදියට පටන් ගන්න ගොඩක් කට්ටිය බිගිනර්ස්ලා විදියට කරන දුකම වැරද්දක් තමයි ස්ටොප් ලොස් නැත්තම් රිස්ක් කන්ට්‍රෝල් එක කරගන්න නැති එක. හැබැයි ප්‍රෝ ට්‍රේඩර්ස්ලා ගන්න හැම ට්‍රේඩ් එකකම ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එකට වඩා බලන්නේ මොකක්ද? ට්‍රේඩ් එකේ තියෙන රිස්ක් එක. අන්න එතකොට තමයි හරිම විදියට මාකට් එකේ අපිට එන්ට්‍රි එකක් අරගෙන බය නැතුව ට්‍රේඩ් එක මේන්ටේන් කරගෙන යන්න තවත් අපිට සපෝට් එක එන්නේ. එතකොට මොකද්ද මේකෙන් කියවෙන්නේ? Enter with risk control. Set your stop loss and position size before entry. මේකේදී position size එකකින් අපි අදහස් වෙන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වල නම් ගොඩක් කට්ටිය leverage කරනවා. එතකොට අපි දාන මුදලත් එක්ක leverage එක කීයද? stop loss එක කීයද? මොන වගේ level වලට ගියොත් අපි profit එක ගන්න කියලා මේකෙන් මේ step එකේදී අපි කරනවා. එතකොට තමයි අපි entry එකක් ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න. මෙන්න මේ දේ හොඳට ඔළුවේ තියාගන්න. no confirmation නම් no trade. එච්චරයි ඊට වඩා දෙයක් නෑ. මේක golden rule එක හරියට ඩිසිප්ලින් එක ට්‍රේඩ් කරනවා නම් මේ golden rule එක හරියට පිළිපදින්න. confirmation එකක් නැත්තම් කිසිම ට්‍රේඩ් එකක් නෑ. එච්චරයි. අදීස්ක අර කට්ටිය පැනික් වෙලා ට්‍රේඩ් කරලා ලොස් කරගන්න ඉන්නේ මෙන්න මේ දේ කරන්නේ නැති වුණා. හරි ඒකින්ද හොඳට ඔළුවේ තියාගන්න මේ ටික මේ ස්ටෙප්ස් 4. මම හදන්නම් ස්ටෙප්ස් 4 විතරක් පේන්න ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න මේක. ඔයාලට ගොඩක් වටි ඉස්සරහට ට්‍රේඩ් කරන්න ඇති ඔයාලගේ ට්‍රේඩින් ජර්නි එකේ හරියට ගමන යන්න. ඊටත් වඩා අපි ගොඩාක් ගැඹුරු කතා කරනවා අපේ කෝස් එක ඇතුළේදී. එතකොට ඔයාලට තවත් තියෙන ප්‍රශ්නත් විසඳගෙනම යන්න පුළුවන්. right. හරි. ඔය ස්ටෙප්ස් ටික තමයි ඔයාලා අඳුර ගන්න ඕනේ. මම ලයිව් සෙෂන් එකට යන්න කලින් පොඩි දේවල් ටිකක් ඔයාලට තව කියන්න තියෙනවා. මොකද ගොඩක් කට්ටිය කියන්නේ කෝස් එක ගැන එහෙම විස්තර අහලා තිබ්බා අපිට මෙසේජස් දාලා එහෙම. ඒකින්ද අපි ඒ ගැන ටිකක් කතා කරන්න. දැනට ඔයාලට කියන දේ ටික ඔක්කොටම පැහැදිලිද? කට්ටියට පැහැදිලි නම් thumbs up එකක් දෙන්න. right. හරි. එහෙනම් මේකෙදි කෝස් එක ගැන අපි කිව්වොත් එහෙම මෙතනදී A to Z ක්‍රිප්ටෝ ගයිඩ් එකක් අපි ටැස්ට් කරලා තියෙනවා. ඔයාලට පේන ඇති කෝස් කන්ටෙන්ට් එක ඇතුලේ ෆස්ට් මන්ත් එකේ සෙකන්ඩ් මන්ත් එකේ මොනවද කරන්නේ. ගොඩක් තැන්වල අපි දැකලා තියෙනවා ක්‍රිප්ටෝ කියන්නේ මොනවද, මාකට් බේසික්ස්, එක්ස්චේන්ජ් සෙටප්ස්, ඒ වගේ දේවල් සාමාන්‍ය බේසික් දේවල් විතරයි කතා කරන්නේ. හැබැයි අපි සෙකන්ඩ් මන්ත් එකේදී විශේෂ පාඩම් 5ක් එක්ක අපි මේ සෙටප් එක හදාගෙන තියෙනවා. මේ ගයිඩ් එක සම්පූර්ණ මාස 2ක කාලයක් ඇතුළත මේ කෝස් එක කරගෙන යනවා. ඒතර කෝස් එකේ ඩියුරේෂන් එක මාස 2යි. කෝස් ෆී එක 15000යි. හැබැයි මෙතනදී ඔයාලට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. එකවර ගෙවන්න බැරි අයට අපිට මෙතන කොටස් දෙකකට වගේ ගෙවන්න හදලා දෙන්න පුළුවන්. ඒකට මේ පල්ලෙහා තියෙන නම්බර් එක ඔයාලට පේන වෙටි. එන්න මෙතන නම්බර් එක තියෙනවා. වැඩි විස්තර කියලා පල්ලෙහා තියෙන නම්බර් එක 071යි 100යි 120. හරි. ඒ නම්බර් එකට කතා කරන්න, WhatsApp කරන්න, නැත්නම් අපේ group එකට මැසේජ් එකක් දාගන්න. ඔයාලට ඕනේ විදිහට අපිට ඒක සෙටප් කරලා දෙන්න පුළුවන්. අපිට කිව්වොත් එහෙම පටන් ගද්දි 10000 ඊට පස්සේ 5000කට සෙකන්ඩ් පේමන්ට් එක විදියට කරලා ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. මොකද සමහර කට්ටියට එකවර 15000 ගෙවන්න අපහසු නම් ඒ වගේ ඔප්ෂන් එකකුත් ඔයාලට දීලා තියෙනවා. right. එතකොට කෝස් කන්ටෙන්ට් එක ගත්තොත් එහෙම ෆස්ට් මන්ත් එකේ intro to crypto. ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොනවද කියලා බේසික්ම තැන ඉඳලා අපි කියලා දෙනවා. ඊට පස්සේ මාකට් එකේ තියෙන බේසික්ස්, exchange houses, Binance ඒ වගේ තියෙන exchange houses මොනවද? ඒවා setup කරගන්නේ කොහොමද? ඊට අමතරව technical analysis. අපි අද කතා කරපු දේ තියෙන බේසික්ම level එකක්. ඉතින් අපි කතා කරනවා technical analysis ගැන. ඊට අමතරව indicators. ඔයාලට trade කරන් යද්දි දැන් මම පෙන්නන්නම් මේ කැලෙන් පස්සේ trade කරන් යද්දි
අපිට ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලදී වුණත් අපි ගොඩාක් පාවිච්චි කරන platform එකක් තමයි trading view කියලා කියන්නේ. මේ trading view එක ඇතුලේ අපිට indicators කොහොමද ඔපරේට් කරගන්නේ, ඒකින් අපි trading වලට support එකක් ගන්න කොහොමද කියලා අපි මේකෙදි කියලා දෙනවා. indicators ගොඩක් කතා කරනවා. ඊට අමතරව සිග්නල් එක්ක ට්‍රේඩ් කරගන්න. ගොඩක් කට්ටිය කෝස් එකක් කරලා කොහේ තියෙන හරි මොකක්ද සිග්නල් වලට ට්‍රේඩ් කරන්න හදන. හරි. එතකොට සිග්නල් එක්ක ට්‍රේඩ් කරන විදිහට හරියට දැනගන්න. හරි. මොකද මේකට හේතුව තමයි සමහර ට්‍රේඩින් සිග්නල් එකක් දැක්කට හරියට ඒක කොහොමද ඇනලයිස් කරලා මාකට් එකට එන්ට්‍රි ගන්න කියන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. අපි ඒකත් කතා කරනවා. මොකද අපි මේ කෝස් එකට ජොයින් වෙන අයට පුළුවන් අපේ ප්‍රීමියම් සිග්නල් channel එකත් එක්කත් එකතු වෙන්න. ඒතකොට ඒකෙදි දෙන ඒ කියන්නේ ෆ්‍රී දෙන වෙනම සිග්නල්ස් ටිකක් තියෙනවා ප්‍රීමියම් එකට අමතරව. ඒකට උනත් ඔයාලා ට්‍රේඩ් කරලා කොහොමද මාකට් එකේ හරියට ඉන්ක්‍රීස් ගන්න කියලා අපි එතනදි කතා කරනවා. ඊට පස්සේ සෙකන්ඩ් මන්ත් එකේ ඒතර ෆස්ට් මන්ත් එක අපේ අබීන ඒ වගේම අපේ රුසිරු ඒ දෙන්නම කරනවා ෆස්ට් මන්ත් එක ඔයාලට. සෙකන්ඩ් මන්ත් එක මමයි හැන්ඩල් කරන්නේ මම රුචිර. එතකොට මෙතනදීදී මම කතා කරන ෆිබනාචි ගැන අපි ඉස්සරත් මම පොඩියට අදහසක් දුන්නාට ෆිබනාචි කියන එක ඒක ඇත්තටම ඇවිල්ලා ගණිතමය ක්‍රමයක්. සම්පූර්ණ ඔක්කොම කැල්කියුලේෂන්ස් තියෙන්නේ ප්‍රැක්ටිකල් මැත්ස් එක. එතකොට මේ දේ අනිවාර්යයෙන් මාස්ටර් කරොත් එහෙම ඔයාලට පුළුවන් ලොකු ගමනක් යන්න ෆිබනාචිත් එක්ක විතරක්. හරි. ඊට අමතරව ඕටෝ ෆ්ලෝ and SMC මේක ගොඩක් ඇඩ්වාන්ස් පාර්ට් එකක්. හැබැයි අපි සරලම තැන ඉඳලා ඔයාලට කියලා දෙනවා ඕඩර් ෆ්ලෝ එකක් කියන්නේ මොකද්ද? SMC එකක් කියන්නේ මොකද්ද? ඒ වගේ ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න කොහොමද? ස්පෙෂල්ම දේ තමයි මෙන්න මේ ඉචිමොකු ස්ට්‍රැටජි. ගොඩක් කට්ටිය මේක වචනේ අහලා ඇති. සමහර කට්ටිය අහලා නැතුවත් ඇති. හැබැයි මේ කෝස් කන්ටෙන්ට් එක ඇතුළේ මේක මම ගේන්න හේතුව තමයි මම මේක ගොඩක් දුරට ඉගෙනගෙන තියෙන ස්ට්‍රැටජි එකක්. හරි. මේක ගොඩක් තැන්වල කියලා දෙන්නේ නැති ස්ට්‍රැටජි එකක්. මේකේ රහස් ගොඩක් තියෙනවා. මම නිකන් පොඩි අදහසක් දෙන්නම් මේ කොටස වලට සම්පූර්ණයෙන් කිව්වට පස්සේ මොකද්ද මේ ඉචිමොකු කියන්නේ කියලා. එතකොට මේ ඉචිමොකු කියන ස්ට්‍රැටජි එක ඒ දේ විතරක් ඉගෙන ගත්තත් අර මම කලින් කිව්ව ට්‍රෙන්ඩ් එක සපෝර්ට් රෙසිස්ටන්ස් එක ඉචිමොකු තිබ්බත් ඔයාලට තනියෙන් ට්‍රේඩින් ගමන ප්‍රෝ කියන ලෙවල් එකටම යන්න පුළුවන්. මොකද ඉචිමොකු කියන එකේ තියෙන හැංගිච්ච දේවල් ගොඩක් මට ඔයාලට කියලා දෙන්න පුළුවන්. මොකද මම ගොඩක් දුරට ඒක ඉගෙනගෙන තියෙන සබ්ජෙක්ට් එක ඉචිමොකු පැත්ත. එතකොට ට්‍රේඩින් සයිකොලොජි, මනි මැනේජ්මන්ට්, ලයිව් ට්‍රේඩ්. මොකද අපි ගොඩක් වෙලාවට මෙතනදී අපි මොකද ටීම් එක ගොඩක් කතා කරපු දෙයක් තමයි හැම අපි සාමාන්‍ය කෝස් එකක් කරලා අදාළ දේවල් ටික කියලා කට්ටියව රිලීස් කළා දාන්න. හැබැයි අපි මෙතනදී මේ සම්පූර්ණ මාස දෙකම කරලා ඉවර වෙලා මම අපේ ටීම් එකත් එක්ක කතා කරලා ඔයාලා 1 by 1 අරගෙන ඔයාලගේ මාකට් එකට ඔයා කොහොමද එන්නේ, ඔයා කොහොමද ට්‍රේඩ් කරන්න හිතා ඉන්නේ, කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් දාලාද ඔයා ට්‍රේඩ් කරන්න යන්නේ, මේ වගේ 1 to 1 ගයිඩ් එකක් අපි දෙන්න තීරණය කරන් ඉන්නවා මේ සෙෂන් එක ඉවරුණාට පස්සේ, පෝස්ට් කන්ටෙන්ට් එක ඉවරුණාට පස්සේ. ඒකට ඔයාලා ට්‍රේඩින් වලට දාන්න යන මුදල කීයද, කොහොමද ඒක මැනේජ් කරන්නේ, ට්‍රේඩ් කරන සෙටප්ස් මොනවද, මනි මැනේජ්මන්ට් එක කොහොමද කරන්න ඕනේ, මේ හැමදේම 1 by 1 අරගෙන අපි කියලා දෙනවා. එතකොට ප්‍රධාන කියන්න ඕන දෙයක් තියෙනවා. කෝස් එක ඉතිරි සති කිහිපය ඇතුළත අනිවාර්යෙන් පටන් ගන්නවා. හැබැයි දැනටමත් ගොඩක් කට්ටිය රෙජිස්ටර්ලා ඉන්නකොට ඉල්ලුම වැඩි. අපිට ලොකු බැච් එකක් අපිට ගේන්න බෑ එකවර එක ස්ටුඩන්ට්ස්ට 50 100 දාගෙන අපිට කරන්න අමාරුයි. මොකද කෙනෙකුට දෙන අවධානය ගොඩක් අඩු වෙනවා. ඒකින්ද තව සීට්ස් 10ක් විතරයි තියෙන්නේ නෙක්ස්ට් කෝස් එකට. හරි. තව සති කිහිපයක් තියෙනවා. හැබැයි සීට්ස් 10යි තියෙන්නේ. ඔයාලට ජොයින් වෙන්න කැමති නම් ඔයාලට ජොයින් වෙන්න පුළුවන් මේ කියන නම්බර් එකට WhatsApp කරලා නැත්නම් අපේ page එකත් එක්ක කතා කරලා ජොයින් වෙන්න පුළුවන්. අර අපි කලින් කිව්වා වගේ course fee එක කොටස් වශයෙන් හෝ එකවර හෝ එහෙම ගෙවන්න පුළුවන්. right? ඒකින්ද හොඳට මතක තියාගන්න. මේක නිකන් crypto guide course එකක් නෙවෙයි. මේක ඉතින් එහා ගියපු ඔයාලගේ ඉන්ඩිවිජුවලි ඔයාලගේ ට්‍රේඩින් සයිකොලොජි එක පවා හදලා ඔයාලගේ මනි මැනේජ්මන්ට් පැත්ත, ට්‍රේඩින් මැනේජ්මන්ට් හැමදේවත් එක්ක ඔයාලා ප්‍රෝ ට්‍රේඩර් කෙනෙක් දක්වා එක්කන් යන ගමනක පටන් ගැනීමක් විතරයි මේ කෝස් එක. ඊට පස්සේ අපි ගෲප් සරහා ඔයාලට සපු ජීවිත කාලේ පුරාම අපිත් එක්ක තියෙන ප්‍රශ්න ගැටලු කතා කරලා විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. right? හරි. එහෙනම් ඔයාලා ඒ නම්බර් එකට හරි අපේ කෝස් එකේ නැත්නම් අපේ page එකට හරි message කරලා
විස්තර තව ගන්න පේමන්ට් එක කරලා ඉක්මනටම ජොයින් වෙන්න try කරන්න. තව 10 දෙනෙකුට විතරයි chance එක තියෙන්නේ. මොකද අපි සති දෙකක් ඇතුළත course එක පටන් ගන්නවා. right? හරි. එහෙනම් මම යන්නම් අය පාරක්. ඔයාලට මම කියපු ඉච්චිමකු ස්ට්‍රැටජි එක ගැන මම ඉක්මනටම කියන්න. වැඩි වෙලාවක් ගන්න නැහැ. තව මිනිත් 15ක් වගේ ඇතුළත කොහොමද ඉවර කරන්නේ. right. ඉච්චිමකු කියන ස්ට්‍රැටජි එක ගැන කතා කරොත් මේක අපි course එකට ගේන්න හිතුවේ අපේ ඇඩ්මින් පැනල් එක අපි කතා කරද්දී අපිට වෙනස් දෙයක් කරන්න ඕන වුණා. එතනදී තමයි අපි තීරණය කරේ හැමෝම කරන දේවල් විතරක් නොකර ස්පෙෂල් දෙයකට යන්න. එතකොට තමයි මම ඉගෙන ගත්ත දැනුම මට දෙන්න chance එකක් හම්බෙලා තියෙනවා මෙතනදී. ඒක හින්දා මේ ඉච්චිමකු කියන ස්ට්‍රැටජි එක අපි කරමු කියලා කතා වුණේ ඒ වෙලාවේ. හරි. එතකොට මම දෙයක් කියන්නම් මෙතනදී. ඉච්චිමකු කියලා කියන්නේ ජපනීස් ට්‍රේඩින් සෙටප් එක. නැත්නම් ඉන්ඩිකේටරයක් කියලා සමහර කට්ටිය කියනවා. හැබැයි මේක ටෝටලිම සෙටප් එකක්. හරි. මේක විතරක් තිබ්බත් හොඳටම ඇති ට්‍රේඩින් කරන්න. මේකේ තේරුම තමයි ඉචිමෝකෝ කියලා කියන්නේ all in one කියන. හැමදේම එක තැන තියෙන. ඒ කියන්නේ මොනවද? ට්‍රෙන්ඩ් එක, මොමන්ටම් එක, සපෝට් රෙසිස්ටන්ස් මේ හැමදේම එකම තැනක පෙන්නනවා මේ ඉන්ඩිකේටර් එක හරහා. ඉතින් මොකද්ද මේ ඉන්ඩිකේටර්? මේක ඇත්තටම ගොඩක් පරණ ස්ට්‍රැටජි එකක් නැත්තම් ගොඩක් පරණ සෙටප් එකක්. මේකට පොඩ්ඩක් ලියන ගමන්ම කියලා. මේකට කියන්නේ චිමොකු කින්කෝ කියලා. හරි. ඉතිමුකු කින්කෝ කියන එක තමයි all in one කියන එකේ තමයි මේකේ කතා කරන්නේ. මේකෙදි හැමදේම ට්‍රෙන්ඩ් එක, මොමන්ටම් එක, සපෝට් රෙසිස්ටන්ස් හැමදේම ගැන මේකෙදි පැහැදිලි කරලා තියෙනවා. ඒ chart එක මම අන්තිමට පෙන්නන්නම් මොකද්ද මිචිමු කියන්නේ. එතකොට මේකට කතා කරොත් එහෙම මේක ඩෙවලොප් කරන්නේ 1930 වගේ කාලෙක කලින් ඉඳන් කරගෙන ආපු එක. මේක ඩෙවලොප් කරන්නේ ගොයිචි හොසාඩා. හරි. ඔයාලගේ දැනුමකට විතරයි මම මේ කියන්නේ. ගොයිචි හොසාඩා. එයා ජපනීස් ස්ටොක් ට්‍රේඩර් කෙනෙක්. ස්ටොක් මාකට් එකේ කියන්නේ අර අපි කියනවාද ගොඩක් රඟන මිනිස්සු කියන ස්ටොක් මාකට් එක හොල්ලපු මිනිස්සු. හරිද? ඒකට ගොයිචි හොසාඩා කියන්නේ එයාගේම ස්ට්‍රැටජියක්. එයා පුළුවන් තරම් ටෙස්ට් කරලා අවුරුදු ගාණක් තිස්සේ මෙයා 1930 වගේ කාලෙදී ආටිකල් එකක් දානවා පත්තරයකට මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි ගැන කියලා ඉචිමොකු කින්කෝ හේවුනේ. මෙතනදී ලොකු ප්‍රශ්නයක් වුණා. මාකට් එකේ ඉන්න අපි කිව්වොත් ලංකාවේ නම් ස්ටොක් මාකට් එක මේ හැන්ඩල් කරන්නේ කොලම්බ් ස්ටොක් එක්ස්චේන්ජ්. ඒ වගේම ජපානයේදී ඒකේ තියෙන බලවතුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා මේ ස්ට්‍රැටජි එක ටිකක් ඇක්ටිව් එකක්. ඇත්තටම මේක කියන දේවල් වෙනවා. එතකොට ගොඩක් කට්ටිය බය වුණා මේ ස්ට්‍රැටජි එක එළියට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකින්ද මේ ස්ට්‍රැටජි එක අපි ගාවට ගන්න ඕනේ කියලා ගවර්න්මන්ට් එක පවා මේකට මැදිහත් වෙන්න පටන් ගත්තා 1930 වගේ දින කාලේ. එතකොට මේකට අවුරුදු 30ක් විතර ගත වෙලා තියෙනවා මෙයාට මේ ස්ට්‍රැටජි එක හදාගන්න. එතකොට මේක දකිද්දි මාර්කට් පෙන්නන්න මේක මොකද්ද කියන විනාඩියක් දෙන්න. හරි. එතකොට මේ සම්පූර්ණ සෙටප් එක හදාගන්න යට අවුරුදු 30ක වගේ කාලයක් ගියා. මේ සෙටප් එකේ දිහා පාවිච්චි කරනවා ලයින්ස් පහක්. හරි. ලයින්ස් පහක් පාවිච්චි කරනවා. ඊට අමතරව කුමෝ කියන එක ක්ලවුඩ් එක වලාකුළක් පාවිච්චි කරනවා. හරි. මම ඔයාලට පෙන්නන්නම්. හරි. ඊට කලින් වැදගත් මොකටද කියන්නේ. මේ ගොයිචි හොසාඩගේ මේක ගන්නවා ගවර්න්මන්ට් එකයි තව කියන්නේ ස්ටොක් මාකට් එකේ ඉන්නේ මේන්ම ලෙවල්ස් දෙකක ප්‍රධානිය දෙන්නේ මේක ඉල්ලනවා. හැබැයි මෙයා දෙන්නේ. හැබැයි මේ ආටිකල් එක පබ්ලිෂ් කරන්න යා කැම තියෙනවා. මේක කියලා දෙනවා නම් හැමෝම දැනගන්න ඕනේ. හැබැයි ඒ කට්ටිය මෙයාට ලොකු වංචාවක් කරනවා. රයිට්. તો ආටිකල් එකෙන් දෙන්න කියන ජපාන තුලද විතර මේක මුදා හැරියට මේකේ තියෙන කොපීස් එළියට යන්න දෙන්නේ නගරෙ පිටට. හරි. එතකොට මෙයා මේකේ ආටිකල් එක වොලියුම්ස් 7කින් විතර ගේනවා. ඒ වොලියුම් 7ක් කියන්නේ මේකේ ආටිකල්ස් ගොඩක් පබ්ලිෂ් කරා. හැබැයි වොලියුම් 7ක් තමයි මේකේ තිබෙන්නේ. කොහොම හරි කාලය යද්දී ගොයිචි හොසාඩා මැරෙනවා. මැරුණට පස්සේ මේක හරි ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවා. එයාලා ගොඩක් ස්ටඩි කරලා මේක පොත් 7ක් විදියට
මෙයාලා වොලියුම් 7ක් එකතු කරලා පොත් 7ක් පබ්ලිෂ් කරනවා. හැබැයි මේ පබ්ලිෂ් කරාට මේකේ තියෙන වටිනාම කරුණු ටික නැත්තම් මේකේ තියෙන අර ඉත ලෙජෙන්ඩරි තෝට්ස් ටික අරය හදලා දීපේකේ ප්‍රධානම දේවල් එකතු කරලා තිබ්බේ වොලියුම් නම්බර් 7 එක. වොලියුම් නම්බර් 7 එක තාමත් මාකට් එකේ කොහෙවත් හොයාගන්න නැහැ. තියෙන්නේ වොලියුම් 1 ඉඳලා 6 වෙනකම් විතරයි. 7 වෙනි වොලියුම් එක තියෙනවා කියලා කියන්නේ ගවර්න්මන්ට් එකේ තියෙන පුස්තකාලෙට අර අපි කියන්නේ මේ අධ්‍යාරක්ෂිත කලාපයක් වගේ ඒක පොත් තියෙන ඉතින් ඒකට අවසරයකින් තොරව එතෙන්ට යන්න බෑ. ඒක අවසර ඇතුව යන කෙනෙකුට විතරයි ඒ පොත් පරිශීලනය කරන්න හැකියාව තියෙන්නේ. ඒක අන්න ඒ වගේ තැනක තමයි වොලියුම් නම්බර් 7 එක තියෙන්නේ. ඒත් මට මේක ගැන ඉගෙන ගන්න හම්බුනේ ප්‍රධානයෙන්ම කායි කියලා. කායි කියලා ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා ජපනීස් ට්‍රේඩර් කෙනෙක්. ඔයාලා අහලත් ඇති සමහරට කායි ගැන ඒ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධයි මේ ඉචිමෝකු කියන ස්ට්‍රැටජි ගැන. ඊට අමතරව ගත්තොත් එහෙම මට මේකට අවස්ථාවක් හම්බුනේ වර්ල්ඩ් සීරීස් එකක් තියෙනවා ඩේ ට්‍රේඩර්ස් වගේ. ඒක වින්ටර් එකටයි සමයකටයි ට්‍රේඩින් දෙකක් තියෙනවා 2018 19 කාලය තුල මට টপ 20 එන්න හම්බුණා ඔය ට්‍රේඩින් ප්ලැට්ෆෝම්ස් දෙකේ සමයකේදී වින්ටර් එකේ. එතනින් මට හම්බුච්ච කිට් එක තමයි මේ කායිගේ කෝස් එක ෆ්‍රී මට ඉගෙන ගන්න මට chance එකක්. ඉතින් මම එතනදී ඒක ඔන්ලයින් සෙෂන් එකක් තිබ්බේ. මාස 6ක් ගියා සම්පූර්ණ සෙෂන් එක. ප්‍රතිදින දවස් 2 ගානේ පැය 4 ගානේ මාස 6ක්. හරි ඒක ලොකු කාලයක්. හැබැයි ලොකු කාලේ ඉගෙන ගත්ත දේවල් මාරම වටිනවා. මොකද ලංකාවේ මම දන්න තරමින් තව එක ට්‍රේඩර් කෙනෙක් ඉන්නවා එයාත් ලංකාවේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ගොඩක් එක්ස්පර්ට් කෙනෙක් කිසිමක පින ස්ට්‍රැටජි එක ඇතුළේ. දැන් ගොඩක් වැඩ දාන කෙනෙක්. ඊට අමතරව මම වැඩි කට්ටිය දන්න කිසිමක ස්ට්‍රැටජි එක හරියට හැන්ඩල් කරන්න අය. හරි. එතකොට මේක තමයි ඉචිමුකු කියලා කියන්නේ ඔය ක්ලවුඩ් එක. ඔයාලා මේ අර කොළ පාට, රතු පාට, නිල් පාට ඉරි ගැන හිතන්නේ නැතුව ඉතුරු කළු පාට ටික බලන්න. ඒ කළු පාටින් පෙන්නන්නේ කැන්ඩල් ස්ටික් එක. ඉස්සර කාලේ කැන්ඩල් ස්ටික් කියන්නේ ඔන්න ඔය විදියට. දැන් තමයි ඔය කැන්ඩල් ස්ටික් කියන ජපනීස් කැන්ඩල් ස්ටික් කියන පැටර්න් එක ආවේ. ඊට කලින් මේ මාකට් එක පෙන්නන්නේ ඔන්න ඔය විදියට. හරි. එතකොට මේක මම ඉස්සර කිව්වා ලයින්ස් පහක් තියෙනවා. මේ ලයින්ස් පහ තමයි ටෙන්කන්සෙන්, ඉජුන්සෙන්, Senkospan B, Senkospan A, and Chikuspan. හරි මේ ටෙන්කන් සෙන් එකට අපි තව නමක් කියනවා කන්වර්ෂන් ලයින් කියලා. හරි මේක කන්වර්ෂන් ලයින් එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට මාකට් එකේ සපෝට් ලෙවල් එක. හරි ඒ මාකට් එක කාලයක් එක්ක ඉස්සරහට යද්දී ඒක නිකන් සපෝට් එකක් වගේ වැඩ කරනවා. හැබැයි මේක හරියටම ඉන්ඩිකේටර් එක ගැන අපි කතා කරද්දී ඊට වඩා ගැඹුරු කියලා මම මේ සරල අයිඩියා එකක් දෙන්නම්. ඊට පස්සේ කිහිපසේ නැත්නම් බේස් ලයින් තමයි මේ රතු පාටින් යන ලයින් එක. හරිද? ඊට අමතරව අපි ගත්තොත් Senkospan A, Senkospan B මේ දෙක තමයි අර ක්ලවුඩ් එක මම කිව්ව කුමෝ කියන ක්ලවුඩ් එක හදන්නේ මෙන්න මේ Senko A and Senko B කියන ස්පෑන් දෙකකින් තමයි හදන්නේ. මේ දෙක අතර කොටස තමයි අපි වලාකුළු කියලා කියන්නේ. ඊට අමතරව Chikuspan නැත්නම් අපි කියනවා ලැගි ස්පෑන් කියලා. හරි? Chikuspan එක හැම වෙලෙම ඉන්නේ ටිකක් පස්සේ. ඒකේ ඇත්තම ඒ කියන්නේ ටෙක්නිකල් සයිඩ් එක අපි කතා කරන කෝස් එක ඇතුළේ මුල ඉඳලම ඒකෙන්ද මේ වලට ගොඩක් වටි එක. ඒකට මෙන්න මේ වගේ ලයින්ස් වී බලාකුළු එක්ක කරන සෙල්ලමක් තමයි කිමොකු ඉන්කොහියෝ කියලා කියන්නේ. හැබැයි ඒක කොච්චර පවර්ෆුල්ද කියනවා නම් අර මම කිව්වා වගේ ජපනීස් ගවර්න්මන්ට් එකට පවා තර්ජනයක් වෙච්ච සෙටප් එකක් තමයි මේ ඉචිමොකු කියලා. ඉතින් ඒ වගේ සෙටප් එකක් ගැන තමයි ඔයාලට ඉගෙන ගන්න හම්බෙන්නේ. මේක කොහෙවත් හම්බෙන්නේ නැහැ ඉගෙන ගන්න. YouTube වීඩියෝස් වල තරම් තියෙයි. හැබැයි හරි දේ කියලා දෙන ඒවා ගොඩක් අඩුයි. හරි. මේ සෙටප් එක විතරක් තිබ්බත් අපිට ට්‍රේඩින් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. right right. එහෙනම් අපි යමි ට්‍රේඩින් බිට්කොයින් මාකට් එක බලන්න. right. එතන මේ ඉචිමොකු කියන එක පේන විදිය තමයි මෙතන මේ පේන්නේ ඔයාලට. ඔයාලට ස්ක්‍රීන් එක පේන වෙදී thumbs up එකක් දෙන්න පේනවා. right. ඉචිමොකු කියන එක තමයි මෙතන නම් මේ පේන්නේ. හැබැයි ඉචිමොකු වලින් දැන් කියලා දුන්නත් නම් ඔයාලට ගොඩක් අමාරුයි. ඒකින්ම ඉචිමොකු එක පොඩ්ඩක් හයිඩ් කරගන්න. හරි. දැන් මේ මම ඉන්නේ ට්‍රේඩින් එකේ BTC USDT කියන coin pair එකේ
1 hour කියන chart එක ඇති. හරි මම ටිකක් zoom out කරගන්නවා. right. මාකට් එක දැක්කහම ඔයාලට ගෙලින්ම පේනවා මාකට් එක පැයේ කියන කලාපේ නම් අප් ට්‍රෙන්ඩ් එක තියෙන දිගින් දිගටම මොකද වෙලා තියෙන්නේ මාකට් එක ඇනිමේ මොකද පුතේ මාකට් එක දිගින් දිගටම අප් වෙලා තමයි තියෙන්නේ. හරි එතන නම් තමයි හරනම් ඉන්නවනේ මට පේන්නේ. ඇතින්නේ අපි දෙන්න. කමන්න. ටැප් එකේ අනිත් විදිය කමාවේ ලැප් එකේ නම් පෙන්නන්න තිබ්බා. හරි කමන්න. තව ටිකක් zoom out කරලා. ඔයාලට දැන් පේනවා. හරි දැන් පේනවා මාකට් එක දිගටම අප් එක තමයි තියෙන්නේ. හැබැයි මේ අප් එක උනාට ගොඩක් කට්ටිය මෙතන ලොං ට්‍රේඩ් ගත්තා අන්තිම කාලේ උඩ ලොස් වුණා. මොකද බලන්න ඩ්‍රොප් වෙන්නේ පොඩි ප්‍රමාණයකින් නෙවෙයි. ලොකු ප්‍රමාණයක්. හරි. දැන් මෙන්න මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ ලෙවල් එක. හරි. මෙන්න මේ ලෙවල් එකේ බලන්න ඩ්‍රොප් එක කොච්චරද? සාමාන්‍ය 78000 ඉඳලා 74000 14000 ඩ්‍රොප්. පර්සන්ටේජ් එකක් විතර ගත්තොත් එහෙම ලොකු ඩ්‍රොප් එකක්. හරි. එතකොට මේ වගේ මාකට් එකක් අපි පළවෙනිට මොකද්ද කිව්වේ? මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අඳුරගෙන ඉන්න ඕනේ කියලා. ට්‍රෙන්ඩ් එක ගන්නවා නම් කවදාවත් 1 hour 30 minutes 15 minutes ඒ වගේ කන්නේ ටයිම් ෆ්‍රේම් වල බලන්න යන්න එපා. හරි හැම වෙලේම පුළුවන් තරම් බලන්න 4 hours for 1 day කියන levels වලට යන්න බෑ. හරි මොකද එතකොට තමයි මාකට් එකේ ස්ට්‍රක්චර් එක හරියටම අඳුර ගන්න පුළුවන්. මේ මෙතන මේ පැහැදිලි කරලා තියෙන පිළිම ස්ට්‍රැටජි එකට මම මාකට් එක මාක් කරගත්තා. එතනට කරලා. right. එතකොට බලන්න මාකට් එක තවස් ටික ගත්තොත් නම් මෙතන ඉඳලා ගත්තොත් 2022 දෙසැම්බර් ඉඳලා දිගටම මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. හැබැයි මාකට් එක টොප්ම ලෙවල් එකට ආවට පස්සේ ඔය තියෙන 1,23,000 කියන ලෙවල් එකට ආවට පස්සේ මාකට් එකේ ලොකු ඩ්‍රොප් වීමක් ආවා. ඒ ඩ්‍රොප් වීම ආවට පස්සේ මාකට් එක දැන් ටිකක් ඩවුන් වෙලා ඔය 80000 60000 අතර වගේ රේන්ජ් එක තමයි මාකට් එක මූව් වෙන්නේ. එතකොට ඇත්තටම ට්‍රෙන්ඩ් එක වැදුවොත් එහෙම තාම මාකට් එක හොඳ අප් ට්‍රෙන්ඩ් එක තමයි තියෙන්නේ. හරි. හැබැයි අපි මේ පැය 4 වගේ දාගත්තොත් එනකොට පෙනී මාකට් එක මොකක්ද වෙලා තියෙන්නේ? පැය 4 ගත්තොත් ඩ්‍රොප් වීමක තමයි තියෙන්නේ. නේ? එතකොට 6 ටයිම් ෆ්‍රේම් වල මාකට් එකේ තියෙන අප් ට්‍රෙන්ඩ්. ටිකක් පල්ලෙහා තියෙන ටයිම් ෆ්‍රේම් එක බැලුවොත් එහෙම මාකට් එකේ තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එක. එතකොට 6 ටයිම් ෆ්‍රේම් එකකදී අපි දැන් 1 day වගේ ට්‍රේඩ් කරන්න අපි ගියොත් එහෙම අපිට පොඩි ගැටලුවක් වෙනවා. දැන් දෙසැම්බර් 2022 ඉඳන් අද වෙනකම් බැලුවොත් හොඳ අප් ට්‍රෙන්ඩ්. හැබැයි මේ මාකට් එකේ ක්‍රිප්ටෝ වල සාමාන්‍ය පැය 4 වගේ ලෙවල් එකක් හොඳටම ඇති මාකට් එකේ ස්ට්‍රක්චර් එක අඳුරනවා. ඒකින්ද හැම වෙලේම 4 hour chart එක ගන්න. 1 day එක බැලුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාකට් එකේ තියෙන මූවමන්ට්ස් එක බලද්දී හරිම ටෙක්නිකල් විදියට මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක අඳුර ගන්න විදියක් අමාරුයි. හරි 4 hour එකේ නම් කරන්ට් මාකට් ට්‍රෙන්ඩ් එක හොඳටම පේනවා. මොකද වෙලා තියෙන්නේ? මාකට් එකේ වෙන්න මේ ලෙවල්. ඉතින් පළහැට ආය ආය ඩ්‍රොප්. දැන් පොඩි සයිඩ් බේස් ලෙවල් එකක ඇවිල්ලා පොඩ්ඩක් ලෙවල් එක කඩාගෙන උඩට ගිහිල්ලා තියෙන අවස්ථාව තමයි ඉන්නේ. හරි. හැබැයි ඕවරෝල් ගත්තොත් එහෙම මාකට් එක තියෙන්නේ තාම ඩවුන්. මේ මම වැන්දේ නෝමල් ට්‍රෙන්ඩ් ලයින් එක මේ ගැන අපි කතා කරමු.
රයිට්. එතකොට මේ ට්‍රෙන්ඩ් ලයින් එක ගත්තොත් එහෙම තාම ට්‍රෙන්ඩ් ලයින් එකේ තියෙන පව එකත් එක්ක මාකට් එක ටිකක් ස්ලෝ වෙලා තියෙනවා 77000 78000 වගේ ලෙවල් ඇතුලේ බිට්කොයින් එක. එතකොට අපි උන්ද මාකට් ස්ට්‍රක්චර් එක මුලින්ම අඳුර ගත්තා රයිට්. දැන් මාකට් එකේ තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එක තාම. හරි. තාම ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ. තාම කන්ෆර්මේෂන් එකක් ඇවිල්ලා නැහැ. මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එක කඩාගෙන මාකට් එක අප් වෙලා නැහැ තාම. තාම ඒක පවර්ෆුල් විදියට ෆෝල්ඩ් කරන් ඉන්නවා. ඔය 77000 80000 කියන ලෙවල් එක. මේ කාලයක් එක්ක තව දවසක් දෙකක් විතර ඇතුළත මේ කියන ට්‍රෙන්ඩ් ලයින් එක කැඩෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඒකට හේතුව මොකද්ද? දැන් මේ තියෙන රේන්ජ් එක ඇතුලේ මාකට් එක තවත් දුරට ගියොත් මේ රතු පාටින් ඇඳලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක නිකම්ම බ්‍රේක් වෙනවා. ගොඩක් කට්ටිය ඒවා හිතන්නේ කිව්වේ. ට්‍රෙන්ඩ් ලයින් එකක් කියන්නේ දෙකින් දිගටම පල්ලයට මාකට් එකේ එති. මාකට් එක තැන් දෙකකින් තුනකින් විතර හොඳට ටච් කරලා හොඳ ඒකත් එක්තරා විදිහේ රෙසිස්ටන්ස් ලෙවල් එකක්. මේකේ කියන්නේ. එතනින් පල්ලයට මාකට් එක පුෂ් කරනවා. එතකොට මේ ප්‍රයිස් එකේ මුලක් තව දවස් දෙකක් විතර තිබ්බොත් මොකද වෙන්නේ? මේ ප්‍රයිස් එකේ තව ඉස්සරහට මේ යනවා. හරි. මේ ප්‍රයිස් එක ඇතුළේ තව පොඩක් ඉස්සරහට. ඊට පස්සේ වුණා මේ ලයින් එක බ්‍රේක් වෙන්න chance එකක් තියෙනවා. හරිද? එතකොට අපි ওই ට්‍රෙන්ඩ් ලයින් කතාව පැත්තට දාමුකෝ. අපි කතා කරමු ඊළඟට. දැන් තාම මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ අපි මොකද්ද කිව්වේ? සපෝට් රෙසිස්ටන්ස් කියන ලෙවල් අපි බලන්න ඕනේ. සපෝට් රෙසිස්ටන්ස් ගැන බලද්දී මෙතන බලන්න දැක්ක පමණ හරි අමාරුයි බිට්කොයින් වල නම් සපෝට් රෙසිස්ටන්ස් කියන ලෙවල් අඳුර ගන්න. ඒකට හේතුව තමයි බිට්කොයින් එක කියන්නේ ගොඩක් වෙලාවට එක ප්‍රයිස් එකක් මත රැඳෙන තැනක් ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩ් එකත් එක්ක තමයි මේ මාකට් එක move. එතකොට සපෝට් රෙසිස්ටන්ස් වලට වඩා ට්‍රෙන්ඩ් ලයින්ස් වලින් තමයි මේ මාකට් එක රැඳිලා තියෙන්නේ කියලා ගොඩාක් ට්‍රේඩර්ස්ලා පිළිගන්න මතයක් තියෙනවා බිට්කොයින් වල. මොකද ඔයාලට බැක්ටොත් ඒක දැන් මම තා පොඩ්ඩක් මේක වන් ඩේ වලට උනත් දාන්නම් මට අපිට ඇඳ ගන්න ලේසි හරියට. ඊට ඔයාලට සපෝට් ලෙවල් රෙසිස්ටන්ස් ලෙවල් අඳුර ගන්න ගොඩක් අමාරුයි. දැන් මේ තියෙන ප්‍රයිස් එක ගත්තොත් මම දින්නම් මෙන්න මේ රේන්ජ්. හරි. මෙන්න මේ රේන්ජ් එක මොකද සපෝට් එකක් මොන රෙසිස්ටන්ස් එකක්. මොකද මේ මෙතන තියෙන පළවෙනි දවස් ටික මෙන්න මේ ටිකේදී හොඳ රෙසිස්ටන්ස් එකක් වෙලා තියෙනවා. හැබැයි අර මම කිව්ව කතාව මෙතනින් රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගෙන මාකට් එක අප් වුණා. ආය මේක රීටෙස්ට් කරලා තමයි මාකට් එකට පුෂ් වුනේ. ඒත් හැම වෙලෙම මේ වගේ බ්‍රේක් අවුට් එකක් එද්දි මාකට් එක ටෙස්ට් කරනවා මේ ලෙවල් එක තාම පවර්ෆුල් කියලා. අනීදී තමයි මෙතන වෙලා තියෙන්නේ. අපිට පේන විදිහට මෙතනදී මම කර්සර් ගෙනින් ඉතින් ඊට පස්සේ මාකට් එක අප්. රයිට්. ඊට පස්සේ ආයෙත් මේක මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? මේ ලෙවල් එක පොඩ්ඩක් ඩ්‍රොප් කරගෙන පල්ලෙහාට ඇවිල්ලා තාම මේ ලෙවල් එක ටෙස්ට් කර කර ඉන්නේ. මේක කඩාකට යනවද නැත්නම් පල්ලෙහාටද මාකට් එකේ ඉන්නේ. කවුද පවර්ෆුල් වෙන්නේ? කවුද කන්ට්‍රෝල් එක ගන්නේ? ඒ පැත්තට මාකට් එක පුෂ් වෙනවා. හැබැයි මෙන්න මෙහෙම ටිකක් ලොකු ටයිම් ෆ්‍රේම් එකකට ගියාම අපිට පුළුවන් මේ සපෝට් රෙසිස්ටන්ස් ඒවා හරියට ඇඳගන්න. හරි. මේක හොඳ ලෙවල් එක. හැබැයි මෙතන පල්ලෙහා බලන්න. දැන් මේ පල්ලෙහා ලෙවල් එක ගත්තොත් දැන් මේ ලෙවල් එක පිටින් ගමනොත් අපි ගන්න පුළුවන්. මේක ගත්තොත් මොකක්ද වෙලා තියෙන්නේ? මේ රෙසිස්ටන්ස් ලෙවල් එක ළඟටවත් එන්නේ නැතුව මෙන්න මේ හරියට මාකට් හැදිලා ඉඳලා තියෙනවා. ඒක මේක ලොකු රේන්ජ් එකක් වෙනවා. ඒකින්ද බිට්කොයින් වගේ ඉක්කන මාකට් එකේ සපෝට් රෙසිස්ටන්ස් වගේ බලද්දි ටිකක් අමාරුයි. හරි. ඒක හින්දා මම වෙන කොයින් එකකට යන්නම්. කියන කොයින් එකට යන්න. ටික ටිකක් මම ගොඩක් වෙලාවට ට්‍රේඩ් කරන කොයින් එක මොකද මාකට් එකේ හොඳ මූව්මන්ට් තියෙන කොයින්. හරි. බැට් එක තමයි තව ගොඩක් තියෙනවා. දැන් මේක බලපු ගමන් ඔයාලට පේන්නේ සපෝට් රෙසිස්ටන්ස් හොඳට පේන කොයින් එක. මොකද්ද? ලොකු රේන්ජ් එකක් තියෙනවා. මේ රේන්ජ් එක හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට වැඩ කරපු කරා. ඊට අමතරව මෙන්න මේ ලෙවල් එක. මේක සපෝට් රෙසිස්ටන්ස් කියන ලෙවල් දෙපැත්තටම හොඳට වැඩ කරපු ලෙවල් එක. දැන් මාකට් එකේ තියෙන්නේ හරි විදිහට බැලුවොත් ඩේලි කියන මාකට් එක හොඳ ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙන්නේ. 4 hours වලට ගියොත් තාමත් මාකට් එක ඩවුන්. හරි. පොඩි
සයිඩ්වේස් සෙටප් එක යනවා. හැබැයි මාකට් එක තාම තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එකේ, මොකද අර BTC වල තියෙන ප්‍රෙෂර් එකත් එක්ක තමයි මාකට් එක යන්නේ. මේ විදිහට ඔයාලා හිතන්න සපෝට් රෙසිස්ටන්ස් කියලා ලෙවල් අපි මාක් කර ගන්නවා කියන ලෙවල් එක නම් ටිකක් ලොකු ටයිම් ෆ්‍රේම් එකකට එනවා. මේ දැන් තියෙන ලෙවල් එක ටිකක් හොයාගන්න. නෑ මේක ඉච්චර පරණ කොයින් යන්නේ නෙවෙයි. ඒක ලොකුවට අපිට හිතන්න බෑ දැන් තියෙන ලෙවල් එකේ හොඳ සපෝට් එකක් කියලා. හැබැයි මාකට් එකේ තියෙන සෙටප් එක අනුව නම් මේ වෙලාවේ බයි කරනවට වඩා සෙල් ඔපචුනිටි එකක් කොයින් එක තමයි හොඳම. හරි රයිට්. එතකොට මේ තියෙන්නේ මේන්ම සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලෙවල් එක. හරි. ඊට අමතරව මම ඔයාලට කිව්වා සබ් ලෙවල්ස් තියෙනවා. මේ අතරතුර පොඩි පොඩි ලෙවල්ස් තියෙන්න පුළුවන්. හොඳ රෙසිස්ටන්ස් හොඳ සපෝට් ලෙවල් තියෙනවා. මේක ඒ වගේ හොඳ ලෙවල්. මේක වගේ හොඳ ලෙවල්. මේක අතරතුර තමයි මෙතනදී ඊළඟටම ඇවිල්ලා තියෙනවා මේ ලෙවල් එක. එතනින් ඩ්‍රොප් වෙලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ ටෙස්ට් කරලා මාකට් එක පාඩලා ටිකක් සයිඩ් වේස් මාකට් එක තියෙන්නේ. හැබැයි අපි දැන්ට අපි හිතමු මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක තියෙන්නේ කියලා. දැන් ඔන්න රෙසිස්ටන්ස් අපේ ට්‍රෙන්ඩ් එක අපි අඳුරගත්තා. සපෝට් රෙසිස්ටන්ස් අපි මාක් කරගත්තා. මේක අපි ඔන්න පළවෙනි මාක් කරමු. ඒකයි ට්‍රේඩ් කරන්න හොඳ සෙෂන් එකක් හම්බුනොත් මීටත් වඩා අපිට ගැඹුරු එක කොයින්ස් වලට කියලා බලන්න. හරි. එතකොට මේක සයිඩ් වේස් එක තමයි තියෙන්නේ. හැබැයි අපි සයිඩ් වේස් එක හිතමු උඩ තියෙන රෙසිස්ටන්ස් ලෙවල් එකකින් අපි ට්‍රේඩ් එකක් ගන්න ගියා. හරි. දැන් මේ වෙන්න තියෙන දේ බලන්න තව පැය ගානක් ඉන්න වෙන්නේ. අපි වෙච්ච දෙයක් ගැන පොඩ්ඩක් බලමු. කියනවා මේ වගේ මාක් කරගත්තට පස්සේ 1 hour වගේ පොඩි ටයිම් ෆ්‍රේම් එකකට යනවා. ඉතින් බලමු මේ සපෝට් රෙසිස්ටන්ස් ඇතුලේ මොකද මාකට් එක වෙලා තියෙන්නේ. right. දැන් මේ 1 hour කියන කැන්ඩල් එකකින් බැලුවොත් එහෙම ඔයා බලන්න මෙන්න මේ රෙසිස්ටන්ස් ලෙවල්. හරි. මොකද මේ කලිනුත් හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එකක් වෙලා තිබ්බ එකක් තමයි. දැන් මේ රෙසිස්ටන්ස් ලෙවල් එකට ඇවිල්ලා මොකද්ද මේ හැදිලා තියෙන chart pattern එක. මෙන්න මෙතන. මෙන්න මේ තැන බලන්න හොඳ. මෙන්න මේ පොළ පාටින් පෙන්නන කොටසේ ඔයාලට දැන් උගන්නපු දෙයක් පේනවා. මොකද එතන තියෙන්නේ? bearish engulfing. හැබැයි confirmation එක ඇවිල්ලා තියෙන කොයි වෙලාවද? confirmation එක මෙන්න මේක තමයි දැන් ඔය කැන්ඩල්. ඔය කියන engulfing කැන්ඩල් එක මෙතන තියෙනවා. මෙන්න මේ කොටුවේ තියෙනවා. ඒක පාටි මාක් කරනවා. හරි. හැබැයි ඊට පස්සේ කැන්ඩල් එක green candle එක. green candle එකක් නම් මොකක්ද අපි මම කරන්න කිව්වේ? confirmation එකක් නෙවෙයි. තාමත් entry එකට වෙලා ඇවිල්ලා නැහැ. හරි. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ආයෙත් red candle එක. අනිත් පාර මාකට් එක drop වෙයි. හැබැයි අර කලින් හදිච්ච candle එකට වඩා පල්ලෙහාට ඇවිල්ලා නැහැ. හරි. තාම මෙතනින් පල්ලෙහාට ඇවිල්ලා නැහැ. එතකොට මොකක්ද අපි කරන්නේ? ඊළඟට හැදෙන candle එක red වෙනකන් මේක ඩබල් red එකක් ඉන්න. මෙන්න මෙතන අපිට chance එක ඇවිල්ලා තියෙනවා entry එකට. ඉවසීම තියනවා කියන්නේ මේකට දැන් මේක පැය කැන්ඩල් එකක් විනාඩි 15 වගේ කිව්වොත් තවත් කලින් ඔක්කොම ගන්න දැනක් කියලාදී මම ගන්න සෙටප් එක පෙන්නන්න. එන්න මෙතන හොඳ වෙලාවක් entry එකක් ගන්න. ස්ටොප් ලොස් එක වෙයි තියාගන්න කිව්වේ. මේ කැන්ඩල් එකේ තියෙන top එකට වඩා උඩි. හරි. පල්ලෙහාට ගත්තොත් සාමාන්‍ය 1 to 1.5 කියන රිවෝඩ් රේෂියෝ එකේ ඉන්න තරමට හොඳයි. 1.5 වගේ. මොකද අපි එකක් ප්‍රොෆිට් උනොත් එකමාරක්වත් ප්‍රොෆිට් සෝරි එකක් ලොස් පැත්තට අපි දානවනම් අදුම ගානේ එකමාරක්වත් ප්‍රොෆිට් කරන්න බලන්න තමයි ට්‍රේඩ් කරන්නේ. හරි. ඒතකොට මේක මොකද වෙලා තියෙන්නේ මාකට් එකේ? අර කිව් එකේ මේ මෙතන සයිඩ් වේස් ඉන්න තමයි මෙහෙම දෙයක් කියලා තියෙන්නේ. මාකට් එක ටික ටික පල්ලෙහාට එන්නේ. හැබැයි මේකේ ඔය කියන ලෙවල් හරියට පුෂ් වෙලා තියෙනවා. අපිට හිතන්නේ එන්ටි විශ්ුණා කියන්නේ. ඒ එන්ටි අපිට විශ්ුණා. ඊට පස්සේ උනත් බලන්න මොකක්ද කියලා තියෙන්නේ. අර ඩෝජි කතා කරද්දී ඔයාලට මතකද අපි කිව්වා
Dragonfly. බලන්න මෙතන මොකද තියෙන්නේ? පින්නෝනේ තියෙන dragonfly දෝති රතු පාටින් පේන්නේ dragonfly. ඇදලා තියෙන කොතනද? resistance එකක් ගන්න. මාකට් එක ඒ කියන්නේ ඔක ගොඩක් වෙලාවට හැදෙන්නේ මාකට් සපෝට්ස් වලදී. හැබැයි මෙතන resistance එකකදී හැදිලා තියෙනවා. මාකට් ඊටස් මොකද වෙලා තියෙන්නේ? හැදුනට පස්සේ රතු පාට කැන්ඩල් එක හැදිලා තියෙනවා. අන්න මගේ කන්ෆර්මේෂන්. මුන්න දැම්මට පුළුවන් එන්ට්‍රි එකට යන්න. පොත ස්ටොප් ලොස් එක දිහා මෙතනින් එන්ට්‍රි ගන්නවා ස්ටොප් ලොස් එක ආර් කැන්ඩල්ස් වලට වඩා පොඩ්ඩක් උඩි ප්‍රොෆිට් එක 1 to 1.5 විතර risk reward ratio. එහෙනම් මේක මම අනිත් පැත්තට බලමු සපෝට් එකකින් බලන්න. තවත් මෙතන මෙන්න මෙතන ඩෝජියක් හැදලා තියෙනවා. මෙන්න මෙතන මේ කැලේ ඩෝජියක් එක තමයි ගින්න තියෙන්නේ. එතන කන්ෆර්මේෂන් එකක් තියෙනවා හොඳ ගන්න. එතන බලන්න මාකට් එකේ ඩෝජියක් හැදිලා තියෙනවා. හැබැයි ඩවුන් එකක් තියෙනවා. හැබැයි කඩාගෙන උඩට ගිහින් මෙතන අපේ ස්ටොප් ලොස් එක හන්ට් කරන එන්ට්‍රි එක. හැබැයි ඒ එන්ට්‍රි එකෙන් පස්සේ ස්ටොප් ලොස් ටික හන්ට් කරන මුදලදී මාකට් එක අයි පාටක් හරි පැත්තට ගිහිලා තියෙනවා. මෙතනදී ලොකු ඩවුන් එකක් ගිහිලා තියෙනවා. මොකද මේ වගේ සපෝට් ලෙවල් වලදී ගොඩක් කට්ටිය හන්ට් කරන්න බලාගෙන ඉන්නවා ට්‍රේඩ්ස්. ඒකින්ද තමයි අපි ස්ටොප් ලොස් එකක් තියාගෙන අපි දැම්මන මෙන්න මේ වගේ ලෙවල් එකක අපි ස්ටොප් ලොස් එක තියන්නේ. ඒකට පිච්චර පල්ලෙහාට නිකන් අපි ඉන්නේ. මේතනින්ම ට්‍රේඩින් අන්නේ. හරි. එතකොට මේ ලෙවල් එක බලන්න. එතනත් එක්තරා විදිහකට හොඳයි. හැබැයි ලොකු ට්‍රේඩ් එකකට යන්න බැරි තරම් මෙන්න මේතන විතර තියෙන එක ටිකක් හැංගින් මෑන් එකක් ඒකත් එක්තරා විදිහට පවර්ෆුල්. හැබැයි අර්ථ තරන්නේ ගොඩක් වෙලාවට ඒ පවර්ෆුල් කැන්ඩල් පැටර්න්ස් හැදෙන්නේ අර වගේ එන්ගල්ෆින් කැන්ඩල්ස් එක්ක වගේ ට්‍රේඩ් කරනවා. මෙතන ඩෝජි එකක් එක්ක හොඳ මූව්මන්ට් එකක් තියෙනවා. ඒකෙත් මෙතනින් එන්ට්‍රි ගන්න පුළුවන් ස්ටොප් ලොස් දාගෙන ඒක හොඳ මූව්මන්ට් එකක් ගිහින්. මේ විදිහට තමයි අපි ඔය කියන සෙටප් එක පාවිච්චි කරන්නේ. අපි මිලත්තර හොඳට කතා කරමු. නැත්නම් මේ වෙලාව අඩුවමක් තියෙන්නේ. අපි පෝස්ට් එක ඇතුළේ නම් මිලත්තර ගැඹුරුව මේව කතා කරනවා ලයිව් ට්‍රේඩින් සෙෂන්ස් වලදී. ඒකට ඔයාලා කියන කොයින් එකක් හරි අපිට ඇනලයිස් කරලා ඒ වෙලාවේ තියෙන මාකට් එකේ වෙන තත්ත්ව බලන්න පුළුවන්. ඒකට අද අපි ඉගෙන ගත්ත දේවල් ටික දැන් හොඳට මතකයි. ට්‍රෙන්ඩ් එක බැලුවා. සපෝට් රෙසිස්ටන්ස් ටික මාක් කරගත්තා. අර වගේ පවර්ෆුල් කැන්ඩල්ස්ටික් පැටර්න් ටික තමයි බැලුවා. ට්‍රේඩ් එකට එන්ට්‍රි ගත්තා. එන්ට්‍රි අරන් විතර කැද්ද? ස්ටොප් ලොස් හරියට මාක් කරගන්න ඕනේ. හරියට මේකට ෆන් කරන තත්ත්වය අපි කොච්චර ට්‍රේඩ් එකට දාන්නේ කියලා අපි හදා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මම ඔයාලට පොඩි අයිඩියාවක් දෙන්න. ට්‍රේඩ් කරනවා නම් කවදාවත් බුලට් එකේ තියෙන ඔක්කොම ටික දාලා ට්‍රේඩ් කරන්න යන්න එපා. හැම වෙලේම අපි කියනවා රිස්ක් කරන්න ඕනේ 100ට 1 2 3 වගේ. ඒක 3 තමයි මැක්සිමම්. 100ට 3ට වඩා රිස්ක් කරන්න යන්න එපා මම. ඒක ඔයා හිතයි මම ඩොලර් 100ක් දැම්මොත් ඩොලර් 3යිද ට්‍රේඩ් එකට දාන්නේ නැහැ. මොකද රිස්ක් එක කියලා අදහස් කරේ. ස්ටොප් ලොස් එකක් හන්ට් කරනවා නම් ස්ටොප් ලොස් එක හිට් වෙද්දී තමයි ඔයාට ඔය රිස්ක් එක තමයි නැති වෙන්නේ. ඩොලර් 100ක ට්‍රේඩ් එකක් දැම්ම ඩොලර් 3ක් ලොස් වෙද්දී ට්‍රේඩ් එක ලොස් වෙනවා. ඩොලර් 20ක් නම් ට්‍රේඩ් එක දාන්නේ 103ක් කියලා කියන්නේ. ඒක ඩොලර් 20කට ඩොලර් 3ක් ලොස් වෙච්ච ගමන් ට්‍රේඩින් අයින් වෙනවා. මොනවා වුණත් ඩොලර්. ඒකට වාගේ මාකට් එකේ තියෙන වගේ වොලටිලිටි ටෝටල් බැලන්ස් එකකින් 100ට 3ක් තමයි හැම වෙලේම රිස්ක් කරන්නේ. ඒක කොහොමද කැල්කියුලේට් කරන්නේ හැමදේම කලින් සෙෂන් එක අපි කතා කරා. අපි කෝස් එක තුල ඒක තවත් ගැඹුරුව කතා කරනවා කොහොමද මනි මැනේජ්මන්ට් කරන්නේ කියලා. ඒකින්ද තව සීට්ස් 10යි තියෙන්නේ. කැමති අයට පුළුවන් කෝස් එකත් එක ජොයින් වෙලා මාස දෙකක් වගේ කාලයක් ඇතුළත ඉන්ටර්මීඩියට් ලෙවල් එක ප්‍රෝ ලෙවල් එකට මෙන්න ඔයාලට අපි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඩීමාස්ටර් එකේ ඇඩ්මින් පැනල් එකම ඒ කෝස් කන්ටෙන්ට් එක කරන ලෙක්චර්ස්ලා හැමෝම ලෑස්ති. ඉතින් ඔයාලා ඉල්ලනවා කැමති අය ඉන්නවනම් ඉක්මනටම මේ දවස් දෙක තුන ඇතුළතදී හරි කතා කරන්න. හෙට වගේ නම් ගොඩක් හොඳයි. මොකද ඉඳ වගේ ඔයා බුක් කරගන්න වගේ සීට් එක පේමන්ට් ස්ට්‍රක්චර් කොහොමද කරන්න කියලා අපිට කියන්නේ. අපි ඒවට පහසුකම් සලසලා දෙන්න. අපි ස්ටාෆ් එකේ ඉන්න එක බලාගෙන ඒකින්ද අදට අපි ඔයාලට ප්‍රී සෙෂන් එකක් විදිහට කරපු ටික ඉවරයි. මෙතනින් මම නවත්තන්න. හැබැයි මේක ඉවරයක් වෙන තැනක් නෙවෙයි. ඔයාලා කෝස් එකට ආවොත් ඊටත් වඩා දේවල් වලට කරන්න ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. රයිට්? හරි. එහෙනම් මෙතන කෝස් ඩීටේල්ස් සයිස් එකක් පෙන්නලා දිනවා.
කැමති අය ඉන්නවා නම් පල්ලෙහා තියෙන නම්බර් එකට WhatsApp message එකක් හරි call එකක් හරි දෙන්න. නැත්නම් අපේ pages වලට message එකක් දාන්න. අපේ admin ලා ඉක්මනටම reply කරා. right එහෙනම් අදට අපි ගෙන ආපු free session එක මෙතනින් අපි නතර කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි. පටන් ගදින 100ක් වගේ අපි හිටියා. දැන් 50 දෙනෙක් විතර ඉන්නවා අවසාන වෙනකොට. ඉතින් අවසානට හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපි විශ්වාස කළා content එකේ තියෙන අගය ඔයාලා ගත්තා. ඉතින් හැමෝටම ස්තුතියක් දෙනවා. ඔයාලා මේ session එක ගැන මොනවද හිතන දෙයක් තියෙනවා නම් අපේ pages වල comment එකකින් හරි දාන්න. ඔයාලා ඉන්න groups වල හරි comment එකක් දාන්න. කොහොමද session එක? මොනවද තව ඔගේ හැදෙන්න තියෙන දේවල් තියෙනවද? free sessions වල තව ඔයාලගේ idea මොනවද තියෙනවද දෙන්න. ඊට අමතරව ප්‍රධානම දේ course එකට join වෙන්න කැමති අය seats 10යි තියෙන්නේ. මන්ටම අපිත් එක්ක join වෙන්න. අපි ලොකු ගමනක් යන මම රුචිර මේ ඊට අමතරව තව lectures දෙන්නෙක් ඉන්නවා. අපි ගොඩක් රෙඩි වෙලා ඉන්නේ ඔයාලව ලොකු තැනකට ඉතින් ගෙනියන්න. මාස දෙකක කාලයක් කියන පොඩි කාලයක්. හැබැයි ඔයාලගේ level එක පොඩි වෙන්නේ නැහැ. ගොඩක් ලොකු තැනකට අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ස්තුතියි අයපාර. අපි අයිසරක් මේ වගේ free session එකකදී හම්බෙමු. හැබැයි මේ course එකට join වෙන කට්ටිය අපි ඉක්මනටම හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. හැමෝටම ස්තුතියක් දෙනවා ඉවරනකම්ම රැඳිලා හිටියට.